right. පොතේ අපි පටන් ගමු. තව දරුවෝ දෙන්නෙක් විතර නම් අද මට මැසේජ් දාලා තිබුණා අද සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. ඔයත් එක්ක එහෙම නිසා right ගැටලුවක් නෑ. අද මම කොහොමත් බලාපොරොත්තු වුණේ ඔයාලට පොඩි ආරම්භක දවසක් විදිහට මොකක්ද මේ විෂය, එතකොට මේ විෂය අපි කොහොමද ඉගෙන ගන්න ඕනේ, right? කොයි වගේ පාඩම් ටිකක්ද තියෙන්නේ, මේ විෂය නිර්දේශය ඇතුලේ අපි වැඩ කරන්න ඕනේ කොහොමද කියන දල අවබෝධය දීලා, ඒ වගේම අපේ පන්තිය කොහොමද යන්නේ කියන එක ගැන අදහසක් දෙන්න. පුතේ කොහොමත් මම ලොකු කණ්ඩායමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම ඔන්ලයින් පන්තියකදී දකින ඔයගොල්ලෝ උනත් දැන්ට ඔන්ලයින් ක්ලාස් එකකට යනවා කිව්වම බය වෙන හේතු ටිකක් තියෙනවා. එකක් තමයි සර් ඉන්නේ වෙනම තැනක, ඕගොල්ලෝ ඉන්නේ වෙනම තැනක. මේ ඩිස්ටන්ස් එක නිසා මේ ඩිස්ටන්ස් එඩියුකේෂන් වල තියෙන ප්‍රශ්නේ තමයි ඔයාව හරියට ගයිඩ් වෙන්නේ නැති එකනේ. ඔයාගේ නෝට් එක බලන්න විදියක් නැහැ සර්ට. ඔයා වැඩ කරනවද කියලා බලන්න විදියක් නැහැ. ඔයාට නොතේරෙන දෙයක් අහන්න විදියක් නැහැ. ඔයා පන්තිය තුල ඇක්ටිව් ඉන්නවද, අහගෙන දින්නේ කියලා බලන්න විදියක් නැහැ. ඔන්න ඔය වගේ ප්‍රශ්න ටිකක් තමයි ඔන්ලයින් පන්තියක තියෙන්නේ. නැත්නම් අතරම වාසි ගොඩකුත් තියෙන පුතේ මාව ඇහෙනව නේද? chat එකට message එකක් දාන්න පුළුවන් නම් ඇහෙනවා නම් right. වාසි ගොඩක් තියෙනවනේ ඔන්ලයින් ක්ලාස් එකකනේ. මොනවාද වාසි? අපි වාසි ගත්තොත් නේ ඕන තරම් අපේ කාලේ ඉතිරි වෙනවා, රෙකෝඩින්ග්ස් බලන්න පුළුවන් නේ. අපිට අනිත් අමතර වැඩ මිස් කරගන්න නැතුව කරගෙන නේ රාත්‍රී කාලයේදී අපිට පන්ති වලට සම්බන්ධ වෙලා වැඩ කළානේ. අර සාමාන්‍ය පැය දෙකක පන්තියකට වඩා ගොඩක් වෙලාවට අපි ඔන්ලයින් ක්ලාස් වලදී වෙන්නේ. මම ෆිසිකල් ක්ලාසස් කරනවා ආයතන කිහිපයක. ඒ වගේම ගෲප් ක්ලාසස් උත් කරනවා. එතකොට ඔන්ලයින් ක්ලාස් එකකදී අපි දකින වාසිය තමයි අර ආයතනයක කරොත් පැය දෙක තමයි කරන්න වෙන්නේ. නැත්නම් පැය තුනක් නේ. එහෙම නෙමෙයිනේ. ඔන්ලයින් ක්ලාස් එක සතියේට වැඩිපුර වාර ගණනක් වැඩිපුර වැඩ ප්‍රමාණයක් නේ පේපර්ස් කරලා ප්‍රශ්න කරලා ටියුට් කරලා නේ ලොකු වැඩපිළිවෙලකට ඉතින් ළමයි එක්ක වැඩ කරන්න හොඳ තෝතැන්නක් තමයි ඔන්ලයින් ක්ලාස් එක. හැබැයි ඔන්ලයින් ක්ලාස් එකකදී අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද පුතේ? ඒ තමයි අපිට සර්ත් එක්ක හරියට සම්බන්ධ වෙන්න බැරි වෙන්න පුළුවන්. මට නොතේරෙන දෙයක් සර්ගෙන් අහගන්න බැරි වෙන්න පුළුවන් නේ. ප්‍රශ්න ටිකක් කරලා වාගේ පේපර් එක පෙන්න ගන්න බැරි වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. මම ඔන්ලයින් ක්ලාස් එකක් කියලා ඇත්තටම ලොකු කණ්ඩායමක ක්ලාස් එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම කණ්ඩායම් හිටපු අවස්ථාවලදීත් අපි එක පන්ති දෙකකට තුනකට කඩලා එක පන්තියකට ළමයි 10ක් 12ක් ඔය වගේ ප්‍රමාණයක් තමයි සම්බන්ධ කරගන්නේ සාමාන්‍යයෙන්. එහෙම කරගන්නේ පුතේ මට පන්ති ඇතුළේ ඉන්න හැම දරුවෙක්ම වෙනම අධීක්ෂණය කරන්න ඕනේ. right? සමහර වෙලාවට මම පන්ති අතරතුර ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න වලට ඔයගොල්ලෝ උත්තර දෙන්න ඕනේ. ඔයාලට සමහර වෙලාවට ඔය එක්සෑම් පේපර්ස් වගේ කියද්දි මම කියනවා කැමරා එක ඔන් කරලා ඉන්න. right? මයික් එක ඔන් කරලා උත්තර දෙන්න. ඔන්න ඔය වගේ වැඩ ටික වෙන්න ඕනේ. ඒ වගේම මම මාසෙකට සැරයක් මම මුලින් පන්ති ගැන නිකන් දර අවබෝධයක් දීලා ඊට පස්සේ වැඩේට එන්නම්. මම මාසෙකට සැරයක් ඔයාලත් එක්ක ඉන්ඩිවිජුවලි මාසෙකට කලින් ගොඩක් වෙලාට වෙනම කතා කරනවා. පොඩි Zoom meeting දාලා ඔයත් කැමරා එක ඔන් කරලා මයික් එක ඔන් කරලා කතා කරලා තේරෙන්නේ නැති දේවල් අහලා අඩුපාඩු ටික හදලා දෙන්න. right? ඔන්න ඔය විදිහට අර ඔයාගේ ඔන්ලයින් පන්තියකින් ඔයාට වෙන අවාසි ටික මේ පන්තිය ඇතුළේ ඔයාට වෙන්න දෙන්නේ නැහැ අපි. මොකද වෙනම ඔයගොල්ලෝ අධීක්ෂණය කරනවා. ඔයගොල්ලෝගේ ප්‍රශ්න බලනවා, නෝට් බලනවා, ඔයගොල්ලෝ උත්තර ලියන විදි බලනවා. බලලා ඒ අඩුපාඩු ටික හදනවා. හරි. මම කවුද කියලා කිව්වේ නෑනේ නේ. ආපු ගමන් ඔන්ලයින් ක්ලාස් එකක් ගැන කිව්වම මම කිරොල් අමරතුංග උසස් පෙළ ආර්ථික විද්‍යාව ඒ වගේම ව්‍යාපාර අධ්‍යයන කියන විෂයන් වලට අදාළව දේශකයෙක් විදියට කුඩා කණ්ඩායම් පන්ති තමයි පවත්වන්නේ. දැන් අවුරුදු 5ක් 6ක් විතර 2020 වගේ ඉඳලා මම ඉන්ස්ටිටියුට් ආයතන කිහිපයක හෝමාගම කොට්ටාව right පාදුක්ක මේගොඩ ඔය වගේ ආසන්න ප්‍රදේශවල ආයතන කිහිපයක පන්ති පවත්වනවා. ඊට අමතරව ඔන්ලයින් ක්ලාසස් උත් දැන් අවුරුදු 2ක් විතර තිස්සේ 2ක් 3ක් විතර තිස්සේ පේපර් ක්ලාස් වෙන්න පුළුවන්, රිවිෂන් වෙන්න පුළුවන්, තියරි පන්ති ඔය විදිහට ඔන්ලයින් පන්ති වලට දරුවෝ සම්බන්ධ කරගෙන වැඩ කරගෙන යනවා.
මගේ පන්තිවලදී මම බලාපොරොත්තු වෙන දේ නැත්නම් මගේ විශේෂත්වය තමයි මට වග කියන දරුවෝ ටිකක් ඉන්න ඕන. ළමයි 100ක් 200ක් 1000ක් නෙමෙයි, right? ළමයි 10 5 15 20 ඔය වගේ පුංචි පුංචි කණ්ඩායම් පන්ති තමයි මම හදන්නේ. ඒ හැම කණ්ඩායමකම ඉන්න දරුවෙක්ගේ නමින්, ඒ දරුවා කරන වැඩ, එයාලා දැන් ඉන්න මට්ටම මොකක්ද නේ? එයාලගේ මොන තැන්වලද දුර්වල, මොන තැන්වලද ඒගොල්ලෝ තව වැඩි දියුණු කරගන්න ඕනේ කියන එක පිළිබඳ මට අවබෝධයක් තියෙනවා. මම ඔයගොල්ලොත් එක්ක නිරන්තරයෙන් කතා කරනවා. ඔයගොල්ලෝගේ ප්‍රශ්න බලනවා. ඔයගොල්ලන්ට වැඩේ කියලා දීලා ඒ විදිහට තමයි වැඩේ යන්නේ. ඒ නිසා පුතේ හැබැයි මමත් ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. මේක මට තනියෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඔයා සද්ද නොකර ඉන්නකම් ඔයාට තේරෙන්නේ නැති දෙයක් ඔයා අහන්න නැතිකම් නේ ඔයා ප්‍රශ්නයක් කරා මේක මට පෙන්වන්න නැත්නම් ඔයා ප්‍රශ්න නොකර ඉන්නවා නම් මේ වැඩේ කරන්න අමාරුයි. හරිද? ඒක ෆිසිකල් පන්තියක වුණත් එහෙමයි නේ. හැබැයි මෙතන නිකන් සර් ගෙදරට ආවා වගේ අදහසක් ඔයාට තියෙන්න ඕනේ නේ. ඔයාට ඔයා නෝට් එකක් කරා මේක PDF කරලා මට එවන්න ඕනේ. ඔයා ප්‍රශ්නකට උත්තර ලිව්වා මේක PDF කරලා එවන්න ඕනේ. ප්‍රශ්න වලට MCQ ප්‍රශ්නයක් හරි හම්බුණා මේක පෙන්වන්න ඕනේ. ඒ විදිහට ඔයාට නොතේරෙන කැලි ටික ඔයා මාත් එක්ක පුද්ගලිකව සම්බන්ධ වෙලා මේ මැසේජ් එකක් දාලා සර් මේකට කොහොමද උත්තරේ ගන්නෙ සර් මේක මේ හරිද අන්න ඒ විදිහට මම නිරන්තරයෙන් ආව අධීක්ෂණය කරනවා ඔයාගේ පැත්තෙනුත් වගකීමක් තියෙනවා අපිත් එක්ක එහෙම සම්බන්ධ වෙලා වැඩ කරන්න. ඒත් එක්කම අපේ පන්තියට එන්න බැරි වෙන දවසක් තියෙනවා නම් අනිවාර්යෙන් රෙකෝඩින්ග්ස් බලන්න. ඒ වගේම මේ රෙකෝඩින්ග්ස් පරිස්සම් කරලා තියාගන්න එක දවසකට නෙමෙයි right විභාගය දක්වාම වැඩේ වෙන විදිහට A-level විභාගය ඉවර වෙනකම් 2028 අගෝස්තු වෙනකම්ම ඔයාලට බලන්න පුළුවන් විදිහට YouTube recording විදිහට තමයි මම ඔයාලට මේ recording දෙන්නේ. ඒතර ෆෝන් එකේ YouTube package එකක් වගේ දාන්න ඉන්න දරුවට අමතර data කැපීමක් සිද්ධ වෙන්නේ නැහැ. right? එතකොට මේ recording ආයි බලන්න. YouTube කිව්වට හැම දරුවෙක්ටම බලන්න පුළුවන් විදිහට නෙමෙයි. අපේ පන්තියේ ළමයින්ට විතරක් යන්න පුළුවන් විදිහේ link වලට YouTube recording තමයි දෙන්නේ. right? එතකොට මේ රෙකෝඩින් උත් නැවත බලන්න right ඔයා ආයි නැවත මේ රෙකෝඩින්ස් බලද්දි තමයි ඔයාට අවබෝධයක් එන්නේ අන්න පාඩම එකපාරක් ඉගෙන ගන්නවා වෙනුවටනේ සාමාන්‍ය ෆිසිකල් පන්තියකට ගියොත් අපිට පාඩම එකපාරක් වෙන්න පුළුවන් සමහර රෙකෝඩින් දෙන පන්තිවලදී ලිමිට් එකක් තියෙනවා රෙකෝඩින් බලන්න පුළුවන් එකපාරයි සතියකින් එක්ස්පයර් වෙනවා අන්න ඒ වගේ ලිමිට් තියෙනවා ඒක සරලා සමහරලාට ඒ ඔයාලගේ උදේටම තමයි දාලා තියෙන්නේ එතකොට ඔයාලා වැඩ කරනවද නැද්ද කියන අවබෝධය ගන්න පුළුවන් නිසා ඒ නෝට්ස් ටික ලියවන්න ඕන නිසා නමුත් මට එහෙම අවශ්‍යතාවයක් නැහැ මොකද මම පුජ්‍යලිකව කොහොමද ඔයාගේ රෙකෝඩ් බලන්නේ ඔයාගේ නෝට්ස් කොහොමද බලනවා නේ මට කො සතියකට දෙකක් සැරයක් මම කියන කො පුතේ මම නෝට් එකේ වань නේ ඇයි මේ ටික ෆිල් කරේ නැත්තේ මේ ටික තේරෙන්නේ නැද්ද මොකද ප්‍රශ්න කියලා මම වෙනම බලනවා ඒ නිසා අමතරව ඔයගොල්ලෝ මෙහෙම ගයිඩ් කරන්න අවශ්‍යතාවයක් නැහැ හරිද එහෙමනම් ওই විදිහට තමයි වැඩේ යන්නේ මම ගැන කිව්වොත් මම කේකේදී මම කිරුල් අමරතුංග මම ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් ඒ වගේම වෙනත් පශ්චාත් උපාධි කිහිපයක් ඔය අලෙවිකරණය සම්බන්ධයෙන් සහ ව්‍යාපාර පරිපාලනය සම්බන්ධයෙන් තියෙන ගුරුවරයෙක් දැන් වර්තමානයේ වෙන විට පූර්ණ කාලීනව ගුරු වෘත්තිය නිරත වන ගුරුවරයෙක් පෞද්ගලික උපකාරක පන්ති එතකොට තනිහා කණ්ඩායම් පන්ති නිරත වන ගුරුවරයෙක් දැනට මගෙන් ඉගෙන ගත්ත ළමයි 4500ක් ඉන්නවා අවුරුදු 5 ඇතුළත මම කියන පොඩි රූප් ක්ලාසස් කියලා එක පන්තියක ළමයි 50 100 එහෙම ඒව නෙමෙයි ළමයි 15 20 30 තියෙන පොඩි රූප් ක්ලාසස් තියෙනවා ඔය 4500 ළමයි 100කට අධික ප්‍රමාණයක් හැම අවුරුද්දකම ළමයි 20ක් 30ක් මාත් එක්ක කැම්පස් යනවා මම මේ ආරාධනා කරන්නේ අන්න ඒ කැම්පස් යන ගොඩට මාත් එක්ක එකතු වෙන්න right මම ඔයගොල්ලෝම වෙනම බලනවා පුද්ගලිකව බලලා ඔයගොල්ලෝගේ අඩුපාඩු බලලා ඔයාලට දැම්ම මේ වගේ ක්ලාස් එකක් ලොකු වටිනාකමක් නැහැ දැනට තියෙන වටිනාකම ඔයාලට පන්ති යන්න බැරිනොත් ආයෙ මගෙන් අහගන්න පුළුවන් මිස් වෙන දේවල් කවර් කරගන්න පුළුවන් ඔය වගේ දේවල් හැබැයි විභාගෙට අවුරුද්දක් විතර තියෙන්නේ ඔයා පේපර්ස් කරනකොට ඔයා MCQ ප්‍රැක්ටිස් කරනකොට ඔයා වැඩ කරනකොට ඔයා පාඩම් කරන මොනවද සර් මම මේ සතියේ මොනවද පාඩම් කරන්න ඕනේ මොන විදියටද පාඩම් කරන්නේ ෂෝට් නෝට් එක ගෙවුවා මේක හරියද ඔයාගේ නෝට් වල අඩුපාඩු තියෙනවද ෂෝට් නෝට් වල අඩුපාඩු තියෙනවද ඔයා ප්‍රශ්නකට උත්තර ලියන විදිය හරියද නේ ඒවා අයයි ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද ඔන්න ඔය වගේ දේවල් වලදී පුතේ අර ලොකු පන්තියකට වඩා නේ එහෙම නැත්නම් ෆිසිකල් සාමාන්‍ය පන්තියකට වඩා අපේ පන්තිය විශේෂ වෙනවා.
මොකද ඕගොල්ලෝ එක කණ්ඩායමක් විතරනේ නේ. සමස්තය ගත්තොත් 2020ට දැන්ටත් ළමයි 40කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. අපි ඕක ළමයි 70කට 80කට ගත්තාම නේ ඒ දරුවන්ට අදාළව අපි ප්‍රශ්න පත්‍ර හදනවා. ඒ දරුවන්ට අදාළව අපි නෝට්ස් හදනවා. right? එක විවිධ වැඩපිළිවෙළ බල යනවා, යුනිට් ටෙස්ට් යනවා. ඒ නිසා ඒ සමස්ත වැඩපිළිවෙලත් ඔබට ලැබෙනවා. එක පැත්තකින්. ඒ කියන්නේ විධිමත් වැඩපිළිවෙලක් එක පැත්තකින් ඔයාලට ලැබෙනවා. අනිත් පැත්තෙන් ඔයාට අර ලොකු පන්තියක විධිමත් වැඩපිළිවෙලක් තියෙන පන්තියක තියෙන අවාසිය මොකක්ද? සර්ත් එක්ක පුද්ගලිකව ප්‍රශ්නයක් තිබ්බොත් කතා කරන්න විදියක් නැහැ. සර්ට තේරෙන්නේ නැති දෙයක් අහගන්න විදියක් නැහැ. නේ? ගානක් හදුවාම තේරෙනවා ආයෙත් තනියෙන් හදාගන්න බෑ. නේ? ඔන්න ඔය වගේ ප්‍රශ්න තියෙන. අන්නේ ප්‍රශ්න ටික විසඳන්නත් අපේ පන්ති ඇතුලේ වැඩක් තියෙනවා. ඕක තමයි කතාව. හරි. ඔක්කොම හරි. දැන් ඕගොල්ලෝ A level කොමර්ස් කරන්නයි යන්නේ. ඕකන කතාව. දැන්ට සමහර වෙලාවට අනිත් විෂයන් වල පන්ති පටන් අරගෙන නැති සමහරවල්ලාට සම්බන්ධ වෙලා නැතුවත් ඇති. A level කොමර්ස් කරන්න යන්නේ පුතේ. පුතේ කොමර්ස් නැත්නම් ව්‍යාපාර ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද? කොමර්ස් වල විෂයන් තුනක් අපි කතා කරනවානේ. ආර්ථික විද්‍යාව වෙන්න පුළුවන්, ව්‍යාපාර අධ්‍යයනය වෙන්න පුළුවන්, ඊට පස්සේ ගිණුම්කරණය වෙන්න පුළුවන්. ඔයා බොහෝ විට ගිණුම්කරණය අනිවාර්යෙන් කරන්න නැති. සමහර විට ඔයා ව්‍යාපාර අධ්‍යයනය කියන විෂය වෙනුවට ඔය IT තොරතුරු තාක්ෂණය වගේ නැත්නම් ව්‍යාපාර සංඛ්‍යානය වගේ විෂයන් තෝරගෙන ඉන්නව වෙන්නත් පුළුවන්. හරිද? සමහර වෙලාවට ඔයා ආර්ථික විද්‍යාව අපේ විෂය එක්ක ව්‍යාපාර අධ්‍යයනයයි ගිණුම්කරණයයි වෙන්න පුළුවන් තෝරගෙන තියෙන්නේ. සරලව ගත්තොත් කොමර්ස් වලට අදාළ විෂයන් 5ක් වගේ තමයි අපිට තියෙන්නේ තෝරගන්න. ඔය පහෙන් තුනක් අපි කරනවා. ඔය තුන අතරත ගිණුම්කරණය කියන විෂය, accounting කියන විෂය අනිවාර්යෙන් කරනවා. ඊට අමතරව අපේ විෂය ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය කරන ළමයි තමයි 80ක් විතර ඉන්නේ. ඊට අමතරව තව කිහිපයක් දරුවෝ ඉන්නවා තොරතුරු තාක්ෂණ, IT, ඒ වගේම ස්ටැට් වගේ විෂයන් තෝරගන්න. පුතේ ඇයි කොමර්ස් කරන්නේ? කොමර්ස් කියන්නේ මෙහෙම විෂයක්. දැන් ළඟදී ඕලර් රිසල්ට්ස් උත් ආවනේ නේ. කොමර්ස් කියන්නේ මෙන්න මෙහෙම විෂයක්. ඔය දෙපැත්තටම බර විෂයක්. සමහර ළමයි ඉන්නවා එයාලා මේ හොද මීටර් පාඩම් කරන්න, ගණන් හදන්න, මැත්ස් පැත්ත කටපාඩම් කරනවට වඩා මැත්ස් පැත්තෙන් නේ හිතන්න, ගණන් හදන්න පුළුවන් ළමයි. තවත් ළමයි ඉන්නවා පාඩම් කරන්න හොඳට මතක හිටින කටපාඩම් කරන දරුවෝ. අපිට ගණන් බෑ, අපිට පාඩම් කරන්න විතරයි පුළුවන් නේ. අපිට ගණන් පුළුවන් පාඩම් කරන්න බෑ. ඔය කැටගරි දෙකේම ඉන්නවනේ. ඔය මොන කැටගරියේ හිටියත් හොඳටම ගණන් පුළුවන් වෙන්න ඕනෙත් නෑ කොමර්ස් කරන්න. හොඳටම පාඩම් කරන්න පුළුවන් වෙන්න අවශ්‍යත් නෑ. පාඩම් කරන විදි පාඩම් කරවල පන්ති ඇතුළෙම අපි මේ වැඩ ටික කරගමු. හරිද? එහෙම කිව්වේ මම මේ කොමර්ස් එකේ විෂයන් ඇතුලේ ගණනුත් තියෙනවා. හැබැයි පාඩම් කරන එකක් තියෙනවා. දැන් ඔයා කොමර්ස් කියන එක තෝරගෙන ඉවරනේ. අර හොද ඉස්කෝලේ එක නේ. ඔන්න ඔයාට කොමර්ස් කරගෙන යන්න පුළුවන්. දැන් කොමර්ස් වල තියෙන මේ ආර්ථික විද්‍යාව මගේ විෂය. මොකද්ද මේ ආර්ථික විද්‍යාව කියන්නේ? අපි කොහොමද ආර්ථික විද්‍යාව කියන විෂය ඉගෙන ගන්න ඕනේ? ආර්ථික විද්‍යාව. මේ ඇඩම් ස්මිත් ආර්ථික විද්‍යාවේ පියා. right? අපි ඒ ගැන කතා කරමු. ආර්ථික විද්‍යාව කියන්නේ මොකද්ද පුතේ? නිකන් ඇහුවාම නිකන් බර වැඩි. දැන් ව්‍යාපාර අධ්‍යයන කිව්වම මට අදහසක් තියෙනවා ව්‍යාපාර ගැන අධ්‍යයනය කරනවා නේ. ගිණුම් කරන එකම මම දන්න ඕලෙවල් කොමර්ස් වල ඔය ගිණුම් කරන්නෙත් තිබුණා, ආර්ථික විද්‍යාවක් තිබුණා. ඕලෙවල් කොමර්ස් කරපු දරුවෙක් නම් ඒව දන්නවා. ගැටලුවක් නැහැ. ඕලෙවල් කොමර්ස් කරන්න අනිවාර්ය නැහැ ඒ ලෙවල් කොමර්ස් වලට. right? ඕලෙවල් කොමර්ස් අවබෝධය අවශ්‍යම නැහැ. අපි බින්දුව ඉඳලා ආයි පාරක් පිළිවෙලකට වැඩ කරනවා. ඒ නිසා ඕලෙවල් කොමර්ස් පිළිබඳ අවබෝධයක් ඇත්තටම අවශ්‍ය නැහැ. හරිද? එතකොට මොකක්ද මේ ආර්ථික විද්‍යාව? නැත්නම් ඉකෝන් කියන විෂය. ඉකොනොමික්ස් නැත්නම් ඉකෝන් කියලා අපි කියනවා, නැත්නම් ආර්ථික විද්‍යාව කියලා කියනවා. නමේ හැටියට පුතේ අපිට හිතෙන්න පුළුවන් රටේ ආර්ථිකය පාලනය කරන විෂය වෙන්නේ නැති නේ. ආණ්ඩුවක් කරන්න මේ දේශපාලඥයින්ට එහෙම මේ විෂය ඕනේ වෙයි. කොහොමද හිතෙන්නේ? එක පැත්තකින් හරි රටක් පරිපාලනය කරන්න රටකට අදාළව මේ ආර්ථික විද්‍යා න්‍යායන් අපිට ඕනේ වෙනවා. හැබැයි 100% ආර්ථික විද්‍යාව තුළ උගන්වන්නේ රටක් පාලනය කරන විදිය නම් නෙමෙයි පුතේ. පුද්ගලික අපේ ජීවිතේ
නේ අපි ආයෝජනය කරන්න ඕනේ කොහොමද අපි ගාව තියෙන මේ සීමිත මුදල් ටික යොදවන්නේ කොහොමද අපි ජීවත් වෙන ආකාරය පුරවැසියෙක් සාර්ථක පුරවැසියෙක් විදියට රටක ලෝකයක ජීවත් වෙන විදිය තමන්ට දියුණු වෙන විදිය තමන්ගේ වෙල්ත් එක තමන්ගේ ධනය වැඩි කරගන්න විදිය ගැන මේ විෂය හරි අපූර්වට කියනවා මේක විද්‍යාව මේක සයන්ස් එකක් මේකේ තියෙන දේවල් කරාම ඒවැ ප්‍රතිඵල ඒ විදියට හම්බ වෙනවා නේ මේ විෂය හරි ලස්සනයි මේ විෂය ඇතුලේ අපි කතා කරන්නේ අපේ ධනය අපේ වෙල්ත් එක වැඩි කරගන්නේ කොහොමද රටක් විදියට කොහොමද වෙල්ත් එක වැඩි කරගන්නේ රටක මුදල් හසුරවන්නේ කොහොමද පුද්ගලිකව අපේ මුදල් හසුරවන්නේ කොහොමද අපේ ප්‍රශ්න අපි විසඳ ආර්ථික ප්‍රශ්න කියලා අපි කියන්නේ අපේ නිෂ්පාදනය පරිභෝජනය බෙදා හැරීම ඔන්න ඔය ප්‍රශ්නවලදී අපි හැසිරෙන්නේ කොහොමද කියලා තමයි පුතේ මේ විෂය කතා කරන්නේ. විෂය මොකද්ද කියලා මම කතා කරන්න. මම දැනට මෙහෙම කියන්න. ඔයා දැනට බයෙන් ඉන්නවා නම් අපෝ මට ගණන් බෑ. මට මැත්ස් වලට තියෙන්නේ C එකක්. මට තියෙන්නේ S එකක්. right? මට ගණන් අමාරු නිසා මේ විෂය අමාරු වෙයි කියලා එහෙම දෙයක් නැහැ. මේ විෂය සමහර පාඩම් තියෙනවා හොඳට කටපාඩම් කරන්න පුළුවන්. තියරි පාඩම් ඒ වගේම ගණිතමය පාඩම්නුත් තියෙනවා ගණන් කියන ලොකු දේවල් නැහැ පොඩි සමීකරණයක් දෙපැත්ත මාරු කරන්න එකතු කිරීම අඩු කිරීම බෙදීම ගුණ කිරීම තමයි තියෙන්නේ පැහැදිලිද right ගණන් ගන්න ඒව ගැන බය වෙන්න එපා මම ඕගොල්ලෝ වෙන වෙනම බලනවා ඕගොල්ලෝ වැඩියෙන් ප්‍රැක්ටිස් කරනවා මම කිව්වා මට පැය දෙක නෙමෙයි කියලානේ මම සාමාන්‍ය සතියකට පැය 6ක් 7ක් 8ක් වැඩ කරනවා ඔයගොල්ලොත් එක ඕගොල්ලන්ට වෙන සාමාන්‍ය තියරි පන්තියක දරුවෙක් right පැය දෙකක් තුල ගානක් දෙකක් හදලා එක පාඩමක ඉස්සරහට යද්දී නේ ඔයාලට අපි ඒකෙන් ගණන් 5ක් 6ක් ප්‍රැක්ටිස් කරනවා right එතකොට ඒ ගණන් වලින් ඔයාලට අර අනිත් ළමයිට වඩා ඉස්සරහට යන්න අවබෝධයක් තියෙනවා නේ හදන විදිහේ ප්‍රැක්ටිස් එකක් තියෙනවා ඒ ප්‍රැක්ටිස් එක අපි දිගටම කන්ටිනියු කරගෙන යනවා නේ ඔන්න ඔය වගේ දේවල් වලින් අපිට පුළුවන් right හොඳ ප්‍රතිඵලයකට යන්න මම කීකේ හිටියේ මේ ආර්ථික විද්‍යාව නැත්නම් ඉකෝන් කියන සබ්ජෙක්ට් එකේ පුතේ ගණන් විතරක් තියෙන ගණන්ම තියෙන එපා වෙන විෂයක් නෙමෙයි. හැබැයි සමහර කෑලි තියෙනවා හරි ලස්සන ගණන් පොඩි එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම් තියෙන පොඩි පොඩි සමීකරණ තියෙන ගණන් ටිකක් තියෙනවා. රූප ටිකකුත් තියෙනවා. මේ බෝඩ් එකේ පිටුපස රූපයක් තියෙනවා. ඔය වගේ ඔය මම මෙන්න පන්තියක ඇතුළත එකක් ඔය මට මේ තව ලස්සන රූප ගොඩක් තියෙනවා. ඒ වගේම මේ විෂය අනිත් පැත්තට ගියාම ඔය ආර්ථික පද්ධතිවල ඉතිහාසය වෙන්න පුළුවන් නේ ඒ වගේ දේවල් එතකොට මිනිස්සු කොහොමද හැසිරෙන්නේ right මිනිස්සුන්ගේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන පිරිවැය ගණනය කරන්නේ කොහොමද නේ ඔය වගේ දේවල් රටේ බැංකු පද්ධතිය කොහොමද රටේ විදේශ විනිමය අපි හසුරවන්නේ කොහොමද උද්දමනය වගේ සංකල්ප නේ ඔය වගේ දේවල් අපි මේ පාඩමේ තියරි විදිහට ලස්සනට කතා කරනවා right මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මොනවද ආර්ථික පද්ධති මොනවද ප්‍රශ්න මොනවද නේ එතකොට රටේ ජාතික ගිණුම් සකස් කරන්නේ කොහොමද රටේ ආර්ථිකය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද දැන් තාම අපිට මේව බර වැඩි අපි නිකන් සරලව නිකන් අවබෝධයක් ගන්න විතරයි මම මේ කියන්නේ right පාඩම් කරන හරි ලස්සන විෂය ආයි පාරක් මම කිව්වොත් මේක මේ රටක් පාලනය කරන්න උගන්වන විෂයක් විතරක් නෙමෙයි මේකේ සමහර පාඩම් වල රටක් පරිපාලනයට අත්‍යවශ්‍ය මූලික સિદ્ધාන්ත උගන්වනවා ඒ කියන්නේ ආර්ථික විද්‍යාව ඉගෙනගත්ත මිනිස්සු ටිකක් රටක් පරිපාලනය කරන එක රටේ සාර්ථකත්වයට අතිශයින් වැදගත් ඒක ඇත්ත. ඒ දේ ගැන මේ විෂය තියෙනවා ගොඩක්. හැබැයි එතනින් එහාට ගිහිල්ලා පුතේ පුද්ගලිකව අපේ ජීවිතය සාර්ථක කරගන්න. එතනින් එහාට ගිහිල්ලා පුද්ගලිකව අපේ ජීවිතේ අපි හරි විදිහට ජීවත් වෙන්න. අපිට මේ විෂය ඇතුළේ ගොඩාක් ලස්සනට දේවල් කියලා දෙනවා. එන සමහර ඉන්ටරෙස්ටිං විෂයක් ආසාවෙන් කරොත් ලොකුවට කටපාඩම් කරන්න දෙයක්වත් නැහැ. එන අමාරු විෂයකුත් නෙමෙයි. දැන් ඉඳලා පිළිවෙලකට අල්ලගෙන ගියු. හරි නේද? right. අපි යම් පොඩ්ඩක් සබ්ජෙක්ට් එක ඇතුළට කතා කරන්න. මම මේ ළඟදි දවසක් ඔයාලගේ group එකේ දැම්මා අපේ විෂය නිර්දේශය සම්බන්ධයෙන් right. මේ ළඟදි දවසක් මම අපේ group එකේ දැම්මා අපේ විෂය නිර්දේශය සම්බන්ධයෙන් right. විෂය නිර්දේශය ඇත්තටම කිව්වොත් 12 13 දෙකම ගත්තොත් පාඩම් අපිට තියෙනවා 12 13 දෙකම ගත්තොත් අපිට තියෙනවා පාඩම් 12ක්. හරිද? මුළු A level වලටම මුළු 12ටයි 13ටයි කියන දෙකටම පුතේ අපිට තියෙන පාඩම් 12.
ඉතින් හිතන්නකෝ. කියන්නේ මේ එක පාඩමක් පොඩක් චූටි පාඩම් නෙමෙයි. පුතේ ඔයාලා ෆෝන් වලින් නම් ලොග් වෙලා ඉන්නේ මට පොඩ්ඩක් ඉන්ෆෝම් කරන්න. මේ ඔයාලා ස්ක්‍රීන් එක පේනවා මදි වගේ නම් කියන්න. හොඳේ. මේ පාඩම් 12නුත් 12 වසර විෂය නිර්දේශයට අපිට ඕනේ වෙන්නේ පාඩම් 6ක් විතරයි. මෙන්න මේ විෂය නිර්දේශ අපි පොඩි නෝට් එකක් දාගමුකෝ. ඔයාලට අද මම පන්තියේ ලොකුවට පාඩම උගන්වන්න යන්නේ නැහැ. ඔයාලගේ ඇඩ්‍රස් එක මට එවන්න. පන්ති ගාස්තු ගෙවන්න. රුපියල් 2500ක් වෙන්න පන්ති ගාස්තුව. මට ටියුට් එක ඔයාලට දෙන්න ඕනේ. ටියුට් එකයි ඒකට අදාළ පේපර් සෙට් එකක් රයිට් පොඩි ටියුට් සෙට් එකක් ඔයාලට එවනවා අපි පෝස්ට් කරලා අන්න ඒක එවන්න ඔයාලගේ පන්ති ගාස්තු ලබාගෙන තමයි අපි ඒක ඔයාලට එවන්නේ නැත්නම් අනිත් මාසවලදී පළවෙනි දවසෙන් පන්ති ගාස්තු ගෙවන්න කියලා අවශ්‍යතාවයක් නැහැ සති දෙකක් තුනක් ඇතුළත පන්ති ගාස්තු ගෙවීම තමයි සිද්ධ වෙන්න ඕනේ අර මේ මාසේ අර පළවෙනි ටියුට් එක නිසා ඔයාලට පුළුවන් නම් ලබන සතියේදී පන්ති ගාස්තු ගෙවන්න ඕනේ. එතකොට අපිට පුළුවන් ඔයාලට ටියුට් සෙට් එක පෝස්ට් කරලා එවන්න. රයිට්? එතකොට අපි ටියුට් එකත් එක තමයි වැඩ කරන්නේ. ඔයාලට හැම මාසෙම මේ මාසෙට අදාළ ටියුට් කට්ටලේ රයිට්? පේපර්ස් කට්ටලේ ඇතුළු සම්පූර්ණ සමහරවිට අපි ෂෝට් නෝට් දෙනවා සමහර පාඩම් වල නේ. ඒ සමස්ත ටික ඔයාලට හම්බ වෙනවා. හරිද? රයිට්. දැන් පුතේ අපි මේ විෂය ගැන කතා කරොත් මේ විෂය පාඩම් මම කිව්වා 12 සහ 13 වසර කියන වසර දෙකටම පාඩම් 12. හරිද? පාඩම් 12ක් තමයි තියෙන්නේ. එතනින් 12 වසරට තියෙන්නේ පුතේ පාඩම් 6ක්. මුළු 12 වසරටම ඔයා ඉගෙන ගන්න ඕනේ පාඩම් 6ක්. හරිද? පළවෙනි පාඩම නිකන් අපි නම් ටික බලමු මේවා අපිට ඕනේ නැහැ. අපි නිකන් නම් ටික ලියා ගමු ලියන පුතේ නේ. විෂය නිර්දේශ අපි මොනවද මේ කරන්නේ කියලා අවබෝධයක් අපිට තියෙන්න බෑ නේ. විෂය නිර්දේශය පළවෙනි පාඩම තමයි ආර්ථික විද්‍යාව හැදින්වීම කියලා. මොකද්ද මේ කෝන් කියන්නේ? මේකේ සංකල්ප මොනවද? මේක කොහොමද කියලා. හරි ලස්සනට කතා කරන ටිකක් ලොකු පාඩමක්. අපි සාමාන්‍ය මාස දෙකමාරක් මේ පාඩමේ ඉන්නවා. ඊටත් වැඩි වෙයි. right? දෙවනි පාඩම පුතේ ඉල්ලුම සැපයුම හා වෙළඳපළ සමතුලිතය වගේ දේවල්. පාරිභෝගිකයෙක්ගේ ඉල්ලුම කොහොමද හැසිරෙන්නේ? භාණ්ඩ හා සේවා යාලා ඉල්ලුම් කරන්නේ කොහොමද? පාරිභෝගිකයේ සැපය නිෂ්පාදකයෝ භාණ්ඩ සපයන්නේ කොහොමද? ඒ ඉල්ලුම සැපයුම අනුව වෙළඳපළේ මිල ගණන් තීරණය වෙන්නේ කොහොමද? ඔය වගේ දේවල් කතා කරන. ඔය අන්තිමට ඔය වෙළඳපළ සමතුලිතයේදී පුංචි ගණන් ටිකක් තියෙන ලස්සන තියරි පාඩම් වෙන ප්‍රායෝගිකයි. මේවා කටපාඩම් කරන්න දෙයක් නැහැ. මේ අපි ජීවත් වෙන සාමාන්‍ය ලෝකේ අපි එදිනෙදා දකින දේවල් තමයි මේ විෂය තුනේ තියෙන්නේ. එනිසා අපිට අමුතුවෙන් ලොකුවට කටපාඩම් කරන්න අවශ්‍ය දේවල් නෙමෙයි. ඒ සංකල්ප අපිට හොදනේ ඔළුවට දාගන්නයි මාත් එක්ක කතා කරලා ඒක හරියට ආයෙ ප්‍රශ්න අහලා මම කියන උදාහරණ වලින් තේරුම් අරගෙන ඒ සංකල්පය ඔළුවට දාගත්තාම ඔයාට ඒක සරලව මතක තියාගන්න පුළුවන්. හරිද? එහෙනම් පළවෙනි පාඩම ආර්ථික විද්‍යාව හැදින්වීම. ඒකදී අපි කතා කරනවා ආර්ථික විද්‍යාව ගැන මොනවද මේ විෂය මේකේ මොනවද කතා කරන මොන සංකල්පද කොහොමද ඔය වගේ දේවල්. දෙවෙනි එක පාරිභෝගිකයෝ ගැන අපි කතා කරනවා ඉල්ලුම සැපයුම සහ වෙළඳපළ සමතුලිතය. තුන්වෙනි පාඩම ඔය වෙළඳපළ සමතුලිතයට සමහර අවස්ථාවල රජය මැදිහත් වෙනවා. ඔයා අද නිවුස් බැලුවා නම් තාම බලන්න බෑනේ 7යිනේ. මේ දවස්වල නිවුස් වල එහෙම කියනවානේ වී වලට අවම මිලක් දාන්න වී ගොවීන්ව රැක ගන්න නේ. සමහරලාට මේ සති දෙක තුනකට කලින් ඔය වාහන ආනයනය මත බදු වැඩි කරන මතකද? බදු වෙන්න පුළුවන් සහන ආධාර වෙන්න පුළුවන් අවම මිල උපරිම මිල ඔන්න ඔය වගේ වෙළඳපළේ තියෙන මිලට ආණ්ඩුව විල්ල මැදිහත් වෙන අවස්ථා තියෙනවා. ඔන්න ඕවා ගැන තමයි ඔය තුන්වෙනි පාඩමේ කතා කරන්නේ. දැන් ඕවා ඕනේ නැහැ නිකන් රෆ්ලි දලා දහසක් ගන්නයි මම මේ කියන්නේ. හරිද? හතරවෙනි පාඩම වෙන්නේ පුතේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය. නිෂ්පාදන පිරිවැය ව්‍යාපාරයක් කරනවාට එහෙම මේ පාඩම මාර වැදගත්. අද ගෙදර දැන්ට අම්මා ව්‍යාපාරයක් කරනවා නම් තාත්තා ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරය ගැන ඔයාට අදහසක් ගන්න. ඒගොල්ලෝ කරන දුර්වලතා මොනවා හරි නේ හඳුනා ගන්න ඔයාට මේ පාඩම් මාර විදිහට වැදගත් වෙනවා. භාණ්ඩ නිෂ්පාදන පිරිවැයවල් කොහොමද? right? එතකොට අපේ රටේ වෙළඳපොළ වර්ග ටිකක් තියෙනවා. ඔය වගේ දේවල් ලස්සන රූප ගොඩක්. මේ පාඩමේ ගොඩාක් රූප තියෙනවා. රූප කියන්නේ රූප නෙමෙයි අපි කියන්නේ ප්‍රස්තාර කියලා. right? ප්‍රස්තාර සටහන් වලින් ඩ්‍රාෆ්ට් වලින් අපිට කතා කරන්න පුළුවන් මේ පාඩම. හරිද? ඔන්න පස්වෙනි පාඩම පුතේ ජාතික ගිණුම් කරණය.
රටේ accounts හදන්න. රටේ ආදායම, රටේ වියදම, රටේ ණය ගන්න විදි. right? රටේ දළදේශීය නිෂ්පාදිතය, රටේ සමස්ත නිෂ්පාදනය කොච්චරද? රටේ දළදේශීය ආදායම කොච්චරද? වියදම කොච්චරද? ඔය වගේ දේවල් තමයි මේ 5 වෙනි පාඩමේ කතා කරන්නේ. ඊට අමතරව 6 වෙනි පාඩමේ එනවා සාර්වාර්ථිකය, රටේ සමස්ත ආර්ථිකය හැසිරෙන විදිය ගැන තමයි ඒ පාඩමේදීත් දල අවබෝධයක් අපි ගන්න. හරිද? ඔන්න ඔය විදිහට right? ඔන්න ඔය විදිහට අපි මේ පාඩමේ ඇතුලේ කතා කරගෙන යනවා. right? එහෙනම් පාඩම් 6ක් තියෙනවා සිලබස් එක ඇතුලේ 12 වසරට අදාළව. right? ඒ 6 ගැන මම ගෲප් එකේ දාලා තියෙන මේ ෆොටෝ එක ලියා ගන්න බැරිනොත් ගෲප් එකෙන් බලලා වුණත් ඔයාලට ලියා ගන්න පුළුවන්. right? ඔය විදිහට තමයි අපි කතා කර යන්නේ. හරිද? right. ඔන්න පුතේ ඊළඟට හරිද? ලියා ගන්න බැරිනොත් කියන මම ඔයාලට දායි දාන්නම්. right. ඔන්න පුතේ ඊළඟට වාට ප්‍රශ්නයක් එනවා. දැන් ඔන්න විෂය නිර්දේශය ගැන හරි 13 ගැන දැන්ම කතා කරන්න ඕනේ නෑනේ. 12 වසර තමයි මම මේ කිව්වේ. බය වෙන්න එපා. 13 බැංකුව ගැන, රටේ විදේශ විනිමය හැසිරෙන විදිය ගැන, right? රටේ සංවර්ධනය ගැන, සංවර්ධනය කරන්න ඕන අපි කොහොමද? ඔය වගේ දේවල් හරි ලස්සනට කතා කරනවා 13 වසරේ. හරිද? right. දැන් ඊළඟට ප්‍රශ්නේ තමයි ඔය කිව්වට අර අපි බුද්ධ ආගම හරි වෙන මොනවා හරි විෂයකදී පළවෙනි පාඩම් එච්චර වැදගත් නැහැ නේ. ඒ වගේ මේ මුල් කාලේ නම් එච්චර වැඩක් නැතිව ඇති නේ. අන්තිම පාඩම් වලින් 13න් වගේ වෙන්නේ නැති විභාගෙට එන්නේ කියලා වට නිකන් හිතෙන්න පුළුවන්. පුතේ මෙහෙම දෙයක් තියෙන්නේ මම විභාග පේපර් ස්ට්‍රක්චර් එක ගැන පුංචි අවබෝධයක් තියලා යන්න ලොකුවට නෙමෙයි සරලව පොඩි අවබෝධයක් දෙන්නම්. සාමාන්‍ය A level paper එක පුතේ පැය දෙකක MCQ paper එකකිනුත් තවත් පැය 3ක theory paper එකකිනුයි තමයි තියෙන්නේ. right? MCQ නැත්නම් බහුවර්ණ ප්‍රශ්න උත්තර 5ක් තියෙන right? ඔයගොල්ලෝ O level වල 4යි නේ තිබ්බේ. උත්තර 5ක් තියෙන බහුවර්ණ ප්‍රශ්න O level වල MCQ 40ක් වගේ නෙන්නේ. A level paper එකේ MCQ 50ක් එනවා. right? A level paper එකේ MCQ 50ක් එනවා. right? උත්තර 5ක් තියෙන MCQ 50ක paper එකක් ඔයාලට හම්බ වෙනවා. පැය දෙකක් ඇතුළත ලියන්න. ඒ MCQ 50ට නම් පුතේ මුළු 12 සහ 13 කියන වසරවල් දෙකම ඕන වෙනවා. ඒ නිසා ඒ ගැන මම ලොකුවට දැන් කතා කරන්න ඕනේ නැහැ. අපි ඉස්සරහට පන්තිවලදී ඒ ගැන කතා කරමු. MCQ කිව්වහම පොඩ්ඩක් අර වෙනස් දෙයක් අර නිකන් හිතලා උත්තර ගන්න නෙමෙයි ගණන් හදන්න තියෙන පුළුවන් රූප සටහන් තියෙන පුළුවන් හරි ලස්සන ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් හරියට වැඩේ අවබෝධ කරගත්තොත් මේ MCQ වලින් අපිට අපේ ඒ එක හොදට ගන්න පුළුවන් විෂය. ඊළඟට පුතේ මේකේ දෙක කොටස් පේපර් එකේ දෙක කොටස් එන්නේ රචනා ප්‍රශ්න. රචනා ප්‍රශ්න ගත්තොත් අපි විභාගයට ලකුණු 20 රචනා ප්‍රශ්න 5ක් ලියන්න ඕනේ. right? ඒ කියන්නේ එක ප්‍රශ්නකට අදාළව අණු කොටස් 4ක් 5ක් වාට හම්බ වෙනවා. ලකුණු 4 අණු කොටස් 5ක් විතර සාමාන්‍ය හම්බ වෙන සමහරවිට ඊට වඩා ප්‍රශ්න අධ්‍යයනය අඩු වැඩි වෙන්න පුළුවන්. හරිද? සාමාන්‍යයෙන් ලියන ප්‍රශ්නකට ලකුණු 4ක් හම්බ වෙන්නේ. ඒ වගේ කෑලි 5ක් තියෙන එක කොටසක් තියෙනවා. ඒ වගේ කොටස් 5ක් කියනවා. හරිනේ? එතකොට මම මේ කියන්න ගියේ ඒවා අපිට දැම්ම ඕනේ නැහනේ. හැබැයි ඔයා විභාගයට ලියන කොටස් 5 එක කොටසක් වාට කෙලින්ම ලකුණු 20ක කොටසක් ලියන්න පුළුවන් පුතේ. ඔයා අද ඉඳලා පටන් ගන්න. නැත්නම් ලබන සති ඉඳලා ටියුට් එක හම්බුනාම පිළිවෙලකට ලියන පළවෙනි පාඩමේ. හරිද? ඔයාට පළවෙනි පාඩම පුළුවන් නම් එතනම ලකුණු 20ක් විතර A level paper එකේ තියෙනවා. right? දෙක කොටසින් ලකුණු 20ක් තියෙනවා. ඊට අමතරව MCQ තියෙන පොදුවේ ගත්තොත් කොහොමත් ලකුණු 15ක් 16ක් අතර ප්‍රමාණයක් ඔයාට A level paper එකේ උත්තර ලියා ගන්න නැත්නම් සම්පූර්ණ ලකුණු 15ක් 16ක් ගන්න පුළුවන්. මේ පළවෙනි පාඩම ඔයාට පුළුවන් වෙයි. පැහැදිලිද? right. ඒ නිසා මම මේක කිව්වේ ඔයා ලබන සතිය නැත්නම් අද ඉඳලා පටන් ගන්න right ඊළඟ දවස් ඉඳලා පිළිවෙලකට ලස්සනට කරන මේ පාඩම් ටික ඔයාට ඒ ලෙවල් වලට එනවා. හරිද? තව මාසෙකින් විතර මම ඔයාලට පාස් පේපර්ස් දෙනවා ලබන මාසෙ ටියුට් සෙට් එකේ පළවෙනි පාඩමට අදාළව පාස් පේපර්ස් අවුරුදු 7ක ප්‍රශ්න. ඒ ප්‍රශ්න ටික බලද්දී ඔයාලට තේරෙනවා මේ ඔයා ඉගෙන ගත්තද නේ. නෑ ඒ ලෙවල් පේපර් එක ලකුණු 20ක් ගන්න පුළුවන්. අර තව මාස දෙකකින් දෙකමාරක්. පැහැදිලිද? ඒ විදිහට තමයි යන්නේ.
ඒ නිසා ඉල්ලන්න තියෙන්නේ උනන්දුවෙන් වැඩ ටික කරගෙන යන්න. අන්තිම මොහොතේ මේක කොට දාන්න පුළුවන් දෙයක් නෙමෙයි. රයිට්? මොකද මේක පළවෙනි පාඩමෙනුත් ප්‍රශ්න එහෙම අය ලෙවල් වලට එනවා. දෙවෙනි පාඩමෙන් එනවා. තුන්වෙනි පාඩමෙන් 1 2 3 පාඩම් ඉවර වෙද්දී වාට S එක තියෙනවා. ලකුණු 40ක් 45 50ක් ගන්න පුළුවන් වාට 1 2 3 පාඩම් ඉවර වෙද්දී ඒ ලෙවල් පේපර්. එහෙනම් 12 වසර ඔය අනිවාර්යෙන් වැඩ කරන්න ඕනේ. රයිට්? පිළිවෙලකට ලස්සනට 12 වසර හරියට වැඩ ටික කරගෙන යන්න ඕනේ. එතකොට ඔයාලට 13 වසර ස්ට්‍රෙස් එකක් නැතුව පේපර්ස් මාත් එක්ක ප්‍රැක්ටිස් කරලා මාත් එක්ක MCQ කරලා මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. පැහැදිලිද? right. ඔන්න ඔය මූලික අවබෝධ ටික දෙන්න තමයි මට ඇත්තටම අද දවසේ උනේ. අපි චුට්ටක් මොකද්ද මේ විෂය කියන එක ගැනත් චූටි අවබෝධයක් අද අපි ගමු. ලොකුවට අවශ්‍ය නැහැ. පොඩි අවබෝධයක්ම අපි මේ ඔයාලට හම්බෙන ටියුට් එක ලබන සතියේ මේ ටියුට් එක මම ඔයාලට ගෙවල් වලට එවනවා. right? පළවෙනි පාඩම ආර්ථික විද්‍යාව හැදින්වීම මෙන්න ඉන්නවා එක්කෙනෙක්. මෙයා තමයි ආර්ථික විද්‍යාවේ පියා. ඇඩම් ස්මිත්. ඇඩම් ස්මිත් කියන කෙනා මෙයා තමයි ආර්ථික විද්‍යාවේ පියා. 1723 1790 වගේ කාලේ තමයි ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ 17 වෙනි සියවසේ මැද භාගයේ තමයි මේ ආර්ථික විද්‍යාව කියන විෂය පොතේ ලෝකයට හඳුන්වලා තියෙන්නේ. හැබැයි මේක 17 වෙනි සියවසේ මැද භාගයේ අපි විෂයක් විදියට පටන් ගත්තට මේ විෂය මේ 17 වෙනි සියවසේ ආපු එකක් නෙමෙයි. ඉස්සර ඉඳලා මිනිස්සු තීරණ ගන්න මේ විෂය පාවිච්චි කරා. right? මේ දෙන ඔයාලගේ ටීචර්ස් ගයිඩ් එක අපි මේ ටීචර්ස් ගයිඩ් එකට අනුකූලව තමයි අපි නිරන්තරයෙන් කතා කරගෙන යන්නේ. හරි. පුතේ මොකද්ද මේ ආර්ථික විද්‍යාව කියන එකට මම ඔයාලට පුංචි අවබෝධයක් දෙන්න පොඩි සිද්ධියක් කියන්නම් මෙහෙම. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් අපෝ ආර්ථික විද්‍යාවට වඩා ව්‍යාපාර අධ්‍යයනය හොඳයි. BS නේ මමත් පන්ති කරන තවත් විෂයක් නේ. ඒතර මේ ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයදි කතා කරනවා දැන් පන්තියකට ගියාම මම දන්නවත්ද නේ ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයදි පොතේ කතා කරන්නේ භාණ්ඩයක් හදන්න ඕනේ කොහොමද ඒ භාණ්ඩේ විකුණන්නේ අලෙවි කරන්නේ කොහොමද ඒක පාරිභෝගික අතර ගෙනියන්නේ කොහොමද ඒකට මිල දාන්නේ කොහොමද ඒ වගේ හරි ලස්සන අර ව්‍යාපාරයක් සම්බන්ධ වැඩ. ඒතර ඔයාලට දෙනකොට අපෝ ආර්ථික විද්‍යාව වැඩන්නේ ආර්ථික විද්‍යාව ඕනේ රටක් පාලනය කරන්න. ව්‍යාපාර අධ්‍යයනය තමයි ෂෝ. ඒකෙන් තමයි අපිට බිස්නස් කරන්න උගන්වන්නේ. බඩු විකුණන්න ඉගන්නන්නේ නේ. මිනිස්සුන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන භාණ්ඩ හදන විදිය උගන්වන්නේ නේ. පිළිවෙල අඩු කරගන්න උගන්වන්නේ accounting වලදී නේ. එහෙනම් ආර්ථික විද්‍යාව අපිට ලොකුවට ඕන වෙන්නේ නැහැ. මම මෙහෙම සිද්ධියක් කියන්නම්කෝ. ඔන්න පුතේ ළමයි දෙන්නෙක් ඉන්නවා. යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. දෙන්නටම හම්බ වෙනවා. නැත්නම් දෙන්නත් එක්ක මොකක් හරි තරගයකට ගිහිල්ලා ඒකෙන් වින් කරනවා. ඔය මොනවාට සාමාන්‍ය දැනුම තරගයක් හරි නැත්නම් ස්විප් එකක් ලොටරි එකක් හදුනා කියන්නේ ලොටරි එකක් හදනවා එහෙම නැත්නම් සිරස රාජ්‍යපති වගේ අර දෙන්නේ කියන මොකක් හරි වැඩසටහනකට කියලා ඒ දෙන්න වින් කළා right අපි හිතමු හම්බ වෙනවා ඔන්න ඒ ලෙවල් වයසේ වගේ ඉන්නේ දෙන්නටම ආෆ්ටර් ඒ ලෙවල් වගේ ඒ ලෙවල් ඉවරච්ච ගමන් වගේ දෙන්නටම හම්බ වෙනවා පුතේ මිලියන 20ක් කෝටි 2ක් තමයි කෙනා කෝටිය බෙදා ගන්න හරිද කෝටි 2ක් හම්බ වෙනවා. ඔය දෙන්න A සහ B කියමුකෝ. එක්කෙනෙක් කෝටිය දෙන්න බෙදාගත්තා. ඔය ව්‍යාපාර පැත්තට කැමති පුතෙක් ඉන්නවා. එයා මොකද කරන්නේ? එයා හම්බ කරපු කෝටියෙන් එයා බලනවා අනේ මෙහෙම ඉඳලා බෑ රස්සා කරන්න නෙමෙයි මම පොඩ්ඩක් ඉගෙන ගන්න නෙමෙයි. දැන් මට සල්ලි තියෙනවා ලොකුට ඉගෙන ගන්න ඕනේ නෑ. මම බිස්නස් එකක් පටන් ගන්නවා. අපි කෝටිය ටික වැඩි වගේ නේ. අපි ලක්ෂ 50 ගේමු කෝටියයි හම්බෙන්නේ දෙන්න 50 බෙදාගන්න. right ඔන්න ලක්ෂ 50යි තියෙන්නේ ලක්ෂ 50න් එයා මොකද කරන්නේ ඔන්න බිස්නස් එකක් පටන් ගන්න සැලොන් එකක් දැම්ම හිතනවා ගෑල්ලම කියනවා මම සැලොන් එකක් දානවා කියලානේ ලක්ෂ 10ක් 15ක් වේදම් කරලා ලස්සනට ඇඩ්වර්ටයිසින් කරලා පත්තරවල දාලානේ බැනර්ස් ගහලා හෑන්ඩ් බිල් බෙදලා ලොකු ප්‍රොමෝෂන් එකක් කරලා කඩේකට රෙන්ට් එකට අරගෙන කීමනේ විදියට තව ලක්ෂ 10ක් විතර වේදම් කරලා තව මිෂනරිස් වලට මැෂින්ස් වලට තව ලක්ෂ 10ක් 15ක් වෙන කොහොමරි 50ම වගේ වේදම් කරලා එයා සැලොන් එකක් දානවා හරිද එයාගේ හොඳ ව්‍යාපාර උපක්‍රම මිල ඩිස්කවුන්ට්ස් දීලා ප්‍රොමෝෂන් කරලා හොඳට බිස්නස් එක කරගෙන යනවා එයා මාසෙකට අපි හිතමු ලක්ෂයකමාරක් විතර ලක්ෂයක් එකමාරක් හම්බ කරනවා හරිද හොඳයි ඔන්න අනිත් ළමයා ආර්ථික විද්‍යාව ගැන වැඩිතර විශ්වාසය තියෙන ළමෙක් එයා බලනවා දැන් තාම මේ A level ඉවර වෙන්න ළඟ වෙලා ඉන්නේ මම මගේ අධ්‍යාපනය අතරින් එක තේරුමක් නැහැ.
මේ වෙලාවේ මට පූර්ණ කාලීනව ව්‍යාපාරයකට යන්න අමාරුයි සහ මට ඒකට හොඳ අත්දැකීම් නේ හැකියාව තාම නැහැ. මම ඩිග්‍රී එකක් කරනවා. මම හොඳට A level පාස් වෙලා මම කැම්පස් යනවා. රයිට්? දෙන්නටම කැම්පස් එකට යනවා කියන අර කැම්පස් යන්න නැතුව සෙලොන් එක දැම්මේ. මෙයා සාමාන්‍ය විදිහට කැම්පස් කියලා හොඳට ඉගෙන ගන්නවා. ඒ අතරතුර මෙයා මේ ලක්ෂ 50න් මෙයා ගිහිල්ලා ගන්නවා හොඳට පාරක් අයිනක රයිට් සාමාන්‍ය පාරක පොඩි තමන්ගේ ගමේ පොඩි ටවුන් එකක් වෙන්න පුළුවන් තැනක පාරක් අයිනේ හොඳ ඉඩම් කෑල්ලක් ගන්න. අරන් ඉඩම ඔය දාලා එයා පාඩුවේ ඉගෙන ගන්න. රයිට් අවුරුද්දක් දෙකක් යනකොට ඔන්න එයාට කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර්ස් විතර වෙද්දි එයාට පොඩ්ඩක් ඔය ජොබ් එකක් ඉන්ටර්න්ෂිප් එකක් කරේ පොඩි ජොබ් එකක් කරන්න පුළුවන්. නම් එයා ෂේප් එකේ ජොබ් එකක් පොඩි පඩියක් අරගෙන දැන් අර ලක්ෂකමාරක් විතර මාසෙකට දැන් අවුරුද්දක් දෙකක් තිස්සේ හම්බ කරනවා. හොඳට සල්ලි හම්බ කරනවා. මෙයා මොකද කරන්නේ? රුපියල් 20,000 50,000 තමයි තාම හම්බ කරන්නේ. එයා හම්බ කරන මේ 20,000න් එයා පොඩ එකතු කරලා ඔය ඒ ඉඩම පොඩ්ඩක් එලි කරන පොඩි හට් එකක් ගහලා වගේ කාට හරි පොඩි මුදලකට රෙන්ට් එකට දෙන්න. දැන් එයාට රෙන්ට් ඉන්කම් එක විදිහට හැබැයි අර වගේ ලක්ෂ ගණන් හම්බ වෙන්නේ නැහැ. රුපියල් 10,000 15,000ක් හම්බ වෙනවා. ජොබ් එකේ පඩියත් 40,000ක් විතර හම්බ වෙනවා. ඔන්න ඔක්කොම 55,000යි පාඩුවේ තාම කැම්පස් යනවා. එයා කැම්පස් අවුට් වෙලා අපිටම එයා ජොබ් එකකට යනවා රුපියල් 80,000කට. ඔන්න තාම කට්ටිය විහිළු කරනවා අම්මා උණක් බයිනවා අපරාධ ඔයා කැම්පස් ගියා අර බලන්නකෝ අර දුව නේ. එයා ඒ සල්ලි ටිකෙන් හොඳට සැලුන් එකක් දැම්ම. දැන් එයාට ලක්ෂ 50ක් මේ මාසකට ලක්ෂයක් එකමාරක් හම්බ කරලා ඉන්නවා. හරිද? දැන් ඔන්න වා කැම්පස් අවුට් වෙලා රුපියල් 80,000කට විතර වා ජොබ් එක කරගෙන අවුරුදු 2-3ක් ගිහිල්ලා. දැන් කොමාර ඉඩම අරගෙන නැත්නම් ලොටරි එක හම්බ වෙලා අවුරුදු 6ක් විතර ගියා කියන හිතන්න. අවුරුදු 6ක් විතර යද්දී ඔයාලා ජොබ් එකේ ෂේප් එකේ ජොබ් එකක් කරලා දැන් 80,000ක් ලක්ෂයක් පඩි හම්බ වෙනවා. කලින් ඉඳලා ඉතුරු කරපු සල්ලිත් එක්ක අර ඉඩම ගත්ත ළමයා තාම එකතු කරගෙන ඇති ලක්ෂ 20ක් විතර 15ක් 20ක් විතර බොහොම අමාරුවෙන් එකතු කරගෙන ඇති. හැබැයි ඉඩම තියෙනවා. හරිද? අර අනිත් සැලොන් එක කරන ළමයා එයාගේ තියෙන එකම ආදායම් මාර්ගය ඒකනේ. එයාට කන්න බොන්නේ එයාගේ වියදම් වලට යන්න වෙන්නේ සැලොන් එකෙන්නේ. ඇත්තටම එයාට ලක්ෂයකමාරක් විතර හම්බ කරාට අනේ රුපියල් 75,000ක් විතර තමයි මාසෙකට ඉතුරු කරන්න පුළුවන් නේ. එයාත් මේ අවුරුදු 5-6 ඉවර වෙද්දී ලක්ෂ 40ක් 50ක් හම්බ කරලා තියෙනවා. වාඩිත ශායිති වැඩිනේ. මෙයාට 10 15 අර 50ක් 60ක් හම්බ කරලා නේ. ඔන්න අවුරුදු 6ක් අවසානයේ මේ දෙන්නට ඕන වෙනවා රට යන්න. රට ගිහලා වෙන ජොබ් එකකට රට යන්න ඕන නම් කියලා හිතන්න. දැන් මොකද වෙන්නේ? අර සැලොන් එක කරපු ළමයා හොඳට ව්‍යාපාර ගැන දැනුමත් එක්ක අපි තමයි සාමාන්‍ය බුද ලක්ෂ 50ක් 60ක් හම්බ කරලා කමක් නැහැ. රයිට්? එයාගේ ව්‍යාපාර දැනුම පාවිච්චි කරලා හොඳට ප්‍රොමෝෂන් කරලා ලක්ෂ 50ක් 60ක් හම්බ කරලා දෙනවා. හැබැයි එයාට සැලොන් එක දැන් වහලා දැම්මොත් එයාට ඊතර ගන්න දෙයක් නැහැ. ඕන මැෂින් වලින් ලක්ෂ 5-10ක් ගන්න පුළුවන්. මේ එයාරෙන්න අර ප්‍රොමෝෂන් වලට වියදම් කරපුවත් කඩේ රෙන්ට් එකවත් මුකුත් ගන්න බෑනේ. එයාගේ 50ම දැන් නැහැ එතන නේ. ඕන ලක්ෂ 5ක් විතර සුම්බුන්නගේ තියෙන්නේ නේ. ඒකත් එක්ක ඔන්න එයා ලක්ෂ 55ක් විතර එකතු කරගෙන තියෙනවා. අරගෙන එයා රට යන්නයි හදන්නේ. දැන් කැම්පස් ගියලා එයා ලක්ෂ 50ට ඉඩමක් ගත්තනේ. දැන් අවුරුදු 6ක් ගිහිල්ලා පුතේ. නැත්නම් එයා ගත්තේ වයදන ලක්ෂ 40ක විතර ඉඩමක් කරලා ලක්ෂ 5ක 10ක රත්තරන් ගත්තා. එහෙම වෙන්නත් පුළුවන් නේ. දැන් අවුරුදු 6ක් විතර ගිහිල්ලා අර 50ට නැත්නම් 40ට ගත්ත ඉඩම දැන් දෙන්න පුළුවන් කීයකටද? අවුරුදු 5කින් ඉඩමක් හිතන්නකෝ ඔයාලගේ පැත්තේ නේ. එකට එකක් වැඩි වෙනවනේ නේ. ලක්ෂ 50ට ගත්තේ ඉඩම දැන් එයාට පොඩ එයාලා හට් එකක් වගේ හදලා රෙන්ට් කළා. දැන් ඒක ඕන පොඩි කඩයක් ගන්නට හදාගෙන ඉන්නත් පුළුවන්. එයාට බය නැතුව කෝටියකට එකමාරකට දෙන්න පුළුවන් නේ. එකක් විතර අපි කෝටියක් කිමු කඩු කරලා නේ. අන්න එයාට කෙලින්ම කෝටියක් විතර හම්බ. අනිත් පැත්තෙන් එයාට හොඳ උපාධියක් තියෙනවා නේ. මැනේජ්මන්ට් ඩිරෙක්ටර් එකක් කරලා දෙන ඕගොල්ලෝ වගේ කොමස් කරලා නේ. එයාට පිටරට ජොබ් එකක ලක්ෂ 6ක 7ක හොඳ ජොබ් එකකට දැන් යන්න පුළුවන් මාස්ටර් එකක් කරන්න. සල්ලිත් තියෙනවා කෝටියක් විතර නේ. ජොබ් එකකට යන්න පුළුවන් හොඳට ලක්ෂ 6ක් 7ක් ගන්න. හැබැයි දැන් සැලොන් එක කරපු යාළුවට සමහරවිට ලක්ෂ 6ක් 7ක් ගන්න බැරි වෙන්නත් පුළුවන් රට ගිහිල්ලා නේ. එයාට තාම ලක්ෂ 2-3ක් වෙන්න පුළුවන් ගන්න වෙන්නේ නේ. ආයි එයා තවත් අර මං කියලා ලක්ෂ 15ක් ඉස්සක් එයා පොඩ එකතු කරපු සල්ලිත් තියෙන්න පුළුවන්. කොහොම හරි බැලුවොත් අපිට අවසානයේ තේරෙන එක දෙයක් මොකද්ද?
අර ව්‍යාපාර පස්සේ අර යම් දවස් ගානේ මහන්සි වෙලා හැම මාසෙම මහන්සි වෙලා මාර කට්ටක් කාලානේ ප්‍රොමෝෂන් කරලා අත්දා බැලීම් කරලා හොඳට ව්‍යාපාරයක් කළා යම් කිසි මට්ටමකට එනකොට සමහර වෙලාවට කිසි මහන්සියක් නැතුව මේ පැත්තට ලොකු අවධානයක් ගන්න නැතුව ජීවිතේ ගත්ත එක පුංචි තීරණයක් දෙකක් තුනක් නිසා ඉගෙන ගන්නවා කියලා ගත්ත හොඳ තීරණයක් හොඳ තැනකින් ඉඩමක් ගන්නවා කියලා ගත්ත තීරණයක් නේ ඔය වගේ තීරණ දෙක තුනක් නිසා අරයට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්න පුළුවන් අර අනිත් දරුවෝ. ඕක තමයි පුතේ ආර්ථික විද්‍යාවයි ව්‍යාපාර අධ්‍යයනය අතර තියෙන වෙනස. පැහැදිලිද? ව්‍යාපාර අධ්‍යයනයේදී කොමර්ස් වලදී අපි කරන්නේ බිස්නස් ගැන හම්බ කරන එක ගැන රටක ආර්ථිකය රඳා පවතින ව්‍යාපාර මත කියන්න බෑ ව්‍යාපාර වැඩක් නැහැ කියලා. ව්‍යාපාර ඕනේ. නවෝත්පාදන කරන්න ඕනේ. ව්‍යාපාර කරන්න ඕනේ. මිනිස්සු රස හම්බෙන ව්‍යාපාරවලින්. රටේ නිෂ්පාදනය කරන ව්‍යාපාරවලින් ඇත්තටම වටිනවා. හැබැයි පුද්ගලික ජීවිතය අපි තීරණ ගන්නකොට සමහර තැන්වල ව්‍යාපාරිකයෙක් වෙනවටත් වඩා ව්‍යාපාර කරන එක හොඳයි. හැබැයි ව්‍යාපාරිකයෙක් වෙනවටත් වඩා සමහර ව්‍යාපාරිකයෙක් ඉන්න පුළුවන් ඊට වඩා ලොකු මුදලක් හම්බ කරන්න. මං කියන්නේ ඊට වඩා පහසුවෙන් සරලව තමන් ගන්න බොහොම පුංචි තීරණ කිහිපයක් නිසා හොඳ තැනක ඉන්න කට්ටිය ඉන්න පුළුවන්. පැහැදිලිද? ඒක ආර්ථික විද්‍යාව. එහෙනම් අපේ විෂය ආර්ථික විද්‍යාව කියන්නේ අපි ආයෝජනය කරන්න ඕනේ කොහොමද? මොන වත්කම් අතරද අපේ මුදල් රඳවන්න ඕනේ? අපි ඒ වත්කම් වල වටිනාකම් වැඩි කරන්නේ කොහොමද? අපි ගාව තියෙන මේ සීමිත සම්පත් ටික අපි කාර්යක්ෂමව උපයෝජනය කරන්නේ පාවිච්චි කරන්නේ කොහොමද? ඔන්න ඔය වගේ දේවල් තමයි මේ විෂය කතා කරන්නේ. පැහැදිලිද? එහෙමනම් මේක හරි ලස්සන විෂයක් නේ. ෂෙයා මාකට් එක ගැන කොටස් වෙළඳපොළ වෙන්න පුළුවන්, රත්තරන් වෙන්න පුළුවන්, ඉඩම් වෙන්න පුළුවන් නේ. අපේ දැනුම වර්ධින හොඳම ආයෝජනය අධ්‍යාපනය දැනුම නේ. දැනුම වෙන්න පුළුවන්. ඕන තරම් ක්ෂේත්‍ර. ඒ වගේම ව්‍යාපාරිකයෙක්ට ආර්ථික විද්‍යාව වැදගත් නේ. ව්‍යාපාරිකයෙක් භාණ්ඩයක මිල තීරණය කරන්නේ. ව්‍යාපාරිකයෙක් මිනිස්සුන්ට අවශ්‍ය භාණ්ඩ මොනවද කියලා තීරණය කරන්නේ. වෙළඳපොළට මොන භාණ්ඩද සපයන්නේ මොන මිලටද සපයන්නේ කොහොමද සපයන්නේ කියලා තීරණය කරන්නේ ආර්ථික විද්‍යාවේ දැනුම මත. රාජ්‍ය පරිපාලනයේදීත් වැදගත් නේ. ආණ්ඩුවටත් මේ විෂය ඕන වෙනවා. මම අපේ ටියුට් එකේ තියෙන පුංචි පාඩම් කෑල්ලක් ඔයාලට අද කියලා දෙන්නම්. අවශ්‍ය නැහැ මේවා ටියුට් එක හම්බුනාම අපි බලමු. ආර්ථික විද්‍යාව ගැන කතා කරපු නිසා ඉගෙනීමේ වැදගත්කම. දැන් මම කියවනේ මේ විෂය මොකද්ද කියලා අපි ඉස්සරහට බලමු. ඔන්න වැදගත්කම ටියුට් එකේ තියෙනවා. 4-5 වෙනි පිටුවෙද්දී අපි මේ ටියුට් එක හම්බුනාම බලමු. රාජ්‍ය පරිපාලනයේදී මම කියවනේ නේ ඉතින් රට පාලනය කරන ඕනේ අර උද්දමනය වෙන්න පුළුවන්, මිල ගණන් වෙන්න පුළුවන් නේ. විදේශ විනිමය පිටරට වෙනත් රටවල් එක්ක අපි කොහොමද වැඩ කරන්නේ නේ. ස්ලයිඩ් එක පේනව නේද පුතේ? අනිත් රටවල් එක්ක අපි කොහොමද ගනුදෙනු කරන්නේ නේ. ඔය වගේ දේවල් රටක් පරිපාලනය කරනකොට පෞගේ කාලේ මේ ලංකාවේ 2020 වගේ වඩ මතක ඇති කාලේනේ 2020 21 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකමෙන් ඉවත් වෙලා රනිල් වික්‍රමසිංහ එන කාලේ ඔන්න ඒ කාලේ ආර්ථික විද්‍යාත්මකව රට පාලනය නොකරපු නිසා ආපු ප්‍රශ්න ටිකක් තමයි තිබුණේ නේ. අධික උද්දමනයක් අපේ රටේ විතරක් භාණ්ඩ හා සේවාවල මිල ගණන් වැඩි වුණා. ඒවට හේතුනේ මේ ආර්ථික විද්‍යාව වෙන්නේ මුදල් අච්චු ගහපු එක වෙන්න පුළුවන් මුදල් මැවීම වෙන්න පුළුවන් ණය පොඩි අනුපාත අඩු කරපුව වෙන්න පුළුවන්. දැන්ම බය වෙන්න බෑ. අපි මේවා එකින් එක ලස්සනට කතා කරනවා බැංකු වලින් කොහොමද රටේ මුදල් සැපයීම මහා බැංකුව පාලනය කරන්නේ කොහොමද නේ. රටේ පොදු මිල මට්ටම භාණ්ඩවල මිල ගණන් කොහොමද හසුරවන්නේ. ඔය වගේ දේවල් අපි කොන ලස්සනට ඉගෙන ගන්නවා. එහෙනම් රාජ්‍ය පරිපාලනයට රටක් කරන්න නම් මේ කෝන් කියන විෂය පොතේ අපිට ඕනේ. හැබැයි මම වාට ආයි කිව්ව රටක් කරන්න මේ දැන් අර ළමයි දෙන්නගෙන්නේ සාර්ථක පුරවැසියෙක් විදිහට එයාට ජීවත් වෙන්න මේක ඕන වෙන්නේ නැති නේ. සාර්ථක පුරවැසියෙක් විදිහට ජීවත් වෙන්න අපිට ආර්ථික විද්‍යාව ඕනේ. රයිට්. මේ රටේ ආර්ථික සංසිද්ධීන් තේරුම් ගන්න මිල ගණන් අකණ්ඩ උද්දමනය. ඇත්තටම පුතේ ඔයාලගේ අම්මලා තාත්තලා වුණා සමහරලාට සල්ලි සාමාන්‍ය මුදලක් තිබිලා 2018 වගේ කාලේ FD එකක් දාලා තාම මේ වෙනකන් ඉන්න කෙනෙක් නම් ස්ථාවර තැන්පතුවක් 2018 විතර බැංකුවක දාලා මේ වෙනකන් ඒ ස්ථාවර තැන්පතුව තියාගෙන ඉන්න කෙනෙක් නම් ආච්චි කෙනෙක් අද මේ වෙද්දි ගොඩක් දුක් වෙනවා ඇති. ඇයි උද්දමනය ආර්ථික සංසිද්ධියක් ඒගොල්ලෝ හරියට තේරුම් ගත්තේ නැහැ.
රටේ භාණ්ඩවල මිල ගණන් එන්න වැඩි වෙගෙන ඉද්දී පොඩ්ඩක් උද්දමනකාරී තත්වයකට රට ඉද්දී අපි ඉක්මනට මේ මුදල් වෙනත් වත්කමක් බවට පරිවර්තනය කරගන්න ඕන පුතේ. ඇයි මම එහෙම කියන්නේ? 2018 දී 2017 දී තර ලක්ෂ 20ක් මිනිස්සෙක්ගේ බැංකු පොතේ තිබ්බ කියන්නේ. එයාට ඒ ලක්ෂ 20න් ඒ කාලේ ඇල්ටෝ කාර් එකක් ගන්න පුළුවන්. බ්‍රෑන්ඩ් නිව් අලුතෙන්ම ඇල්ටෝ කාර් එකක් ගන්න පුළුවන් 20කට 23කට. නේ? හොඳට ගෙදරක සාමාන්‍ය යටතට්ටුව වගේ හදා ගන්න පුළුවන් ලක්ෂ 20. නේ? ඕන තරම් දේවල් නේ රත්තරන් ගත්තොත් පවුම රුපියල් ලක්ෂයට වගේ තිබ්බනේ 70000යි 80000යි ලක්ෂයයි ඔය වගේ තිබ්බනේ. එතකොට ලක්ෂ 20 කියන රත්තරන් පවුම් 20ක් විතර ගන්න. මම මේ කියන්නේ ලොකු කාලයක නෙමෙයි. ඔයා 6 වසරදී 7 වසරදී 8 වසරදී නේ මිට අවුරුදු 6කට 7කට කලින් නේ 6ක් වෙන්නේ නැහැ 4කට 5කට කලින් 5කට 6කට කලින් වගේ 2019 20 වගේ. හැබැයි අද තාමත් බැංකුවේ ලක්ෂ 20 තියාගෙන ඉන්න වෙන්න පුළුවන් අපේ ආච්චි. දැන් ආච්චි හිතන් හිටියට පවුම් 20ක් ගන්න කඩේට ගිහිල්ලා ආච්චිට ලක්ෂ 20න් පවුම් 20ක් ගන්න පුළුවන්ද? බෑ. රත්තරන් පවුම් 4ක් 5ක් ගන්න වෙයි. නේ? ඇල්ටෝ කාර් එකක් ගන්න පුළුවන්ද ලක්ෂ 20? බෑ. නේ? දැන් ලක්ෂ 50ක් 60ක් ඕන වෙනවා ඇල්ටෝ කාර් එකකට. පැහැදිලිද මං කියන්නේ? එහෙනම් මේ රටේ ආර්ථික සංසිද්ධි ගැන දැනුම අපිට ඕනේ වෙනවා. ඔයා වුණා නේ ඉකෝන් ඉගෙන ගන්න දරුවෙක් ගෙදරක ඉන්නකොට වුණා. ඒ ගෙදර අම්මලා තාත්තලා ගන්න තීන්දුව తీරනකොට, ඒ ගෙදර අම්මලා තාත්තලා ව්‍යාපාරික තීරණ ගන්නකොට, ආයෝජන තීරණ ගන්නකොට, ගෙදර සල්ලි සම්බන්ධ තීරණ ගන්නකොට නේ දැන් ඒ ලෙවල් කරන ළමයි කියන්නේ ටිකක් අවබෝධයක් තියෙන ළමයි. අම්මේ මෙහෙම කරොත් හොඳයි. මෙන්න මේ වැඩේ කරන එක එච්චර හොඳ නෑ නේ. ඕගොල්ලෝ මේ දැනුම ඔයාලට ඕනේ වෙනවා. මං කියන එක හරි නැද්ද කියන්නකෝ ආච්චි ගාව ලක්ෂ 20ක් තිබුණා දැන් ඇත්තටම අපරාධයක් නෙමෙයි. ඒ මුදලෙන් දැන් ඒ මුදල කරන්න පුළුවන් දේ වැඩේ බෑනේ. හැබැයි ඒ වෙලාවේ ආච්චිට ඕක තේරුම් කරලා කවුරු හරි දීලා ඒ ලක්ෂ 20න් එයා වාහනයක් හරි ඊටත් වඩා වටිනාකම රත්තරන් වගේ දෙයක් අරන් දාලා තිබ්බනම් අද කීයද? ලක්ෂ 20න් පවුම් 20ක් ගත්ත ආච්චිට අද ඒක විකුණන්න පුළුවන් ලක්ෂ නේ සමන පවුමක් දැන් ලක්ෂ 4කටත් වඩා යනවනේ. සාමාන්‍ය කෝටියකට විතර විකුණන්න පුළුවන් නේ. ලක්ෂ 80කට කෝටියකට විකුණ ගන්න තිබ්බා. මීට අවුරුදු 5කට කලින් ආච්චි එයාගේ අතේ තිබ්බ ලක්ෂ 20න් රත්තරන් අරන් දාලා තිබ්බා. බැංකු පොලිය 5යි 10යි නේ. බැංකු පොලිය ඉච්චර ගානක් එයාට හම්බුන්නේ නැහැ. එයාට ඕන නම් ඒ ලක්ෂ 20 බැංකු පොලිය තව ලක්ෂ 5ක් හම්බෙන්නේ නැති 25ක් කරගෙන ඇති පොලියත් එක්ක. ඕන නම් 28ක් 30ක් 40ක් කරගෙන ඇතිනේ වැඩිපුර. හැබැයි එයා වෙනත් ආයෝජන මාර්ගයකට ගියා නම් ඊට වඩා මුදල්. මම මේක හැම වෙලෙම නෙමෙයි අර ආර්ථික අරුබුදයක් එක්ක උද්දමනයක් ආපු ඒ කාලේ. හැබැයි එමය කියලා අද කාලෙත් පොඩි උද්දමනකාරී තත්ත්වයක් තියෙනවා. නැත්තම් සමහර කාලවලට ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි වෙන්න පුළුවන්. භාණ්ඩවල මිල අඩු වෙන කාල තියෙනවා. වාහනවල මිල අඩු වෙන කාල තියෙනවා. ඒක ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නකොට අපිට කල්දියා දකින්න පුළුවන් නේ. මේ යන විදිහට නම් මිල වැඩි වෙනවා. අපි හොඳ දෙයකට මේ මුදල් ටික යොදවන්න. පැහැදිලිද මං කියන්නේ? ජීවිතේ අපි තීරණ ගන්න තමයි පුතේ මේ විෂය උගන්වන්නේ. right? මම අද ලොකුවට පාඩම උගන්වන්න යන්නේ විෂය ගැන ඔයාලට අවබෝධයක් දෙන්න. right? එහෙනම් ආර්ථික සංසිද්ධීන් තේරුම් ගන්න අපිට මේ විෂය ඕන වෙනවා. තේරුණාද? ආයෝජකයින්ට මං කිව්වේ කොටස් වෙළඳපොලේ මුදල් ආයෝජනය කරලා ලාභ උපයන්න. පාරිභෝගිකයට වඩාත් ගැළපෙන භාණ්ඩ තෝරගන්න නේ. ඔය වෙළඳ උපක්‍රම වලට රැවටිලා අපිට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අපි කොච්චර ගෙදරට ගේනවද නේ. පාරිභෝගිකයෙක් විදිහට අපි වැඩ කරනකොට නිෂ්පාදකයන්ට තමන් හදන්න ඕනේ භාණ්ඩේ මොකක්ද, ඒක විකුණන්න ඕනේ මිල මොකක්ද වගේ නිෂ්පාදන තීරණ ගන්න නේ. ඔය වගේ දේවල් කාර්යක්ෂමව කරන්න අපිට මේ විෂය ඕනේ වෙනවා. අපේ ආදායමෙන් කරන්න පුළුවන් වැඩ දෙකයිනේ තියෙන පුතේ. ඔයාගේ තාත්තගේ නැත්නම් අම්මගේ පඩියෙන් වැඩ දෙකයි කරන්නේ. එක්ක පරිභෝජනය කරනවා, ඉතිරි කොටස ඉතුරු කරනවා නැත්නම් ආයෝජනය කරනවා. පරිභෝජන වියදම් සහ ආයෝජන වියදම්. ඉතුරු කරනවා කියන්නේ ඉතින් කවදාරි ආයෝජනය කරන්නනේ. පරිභෝජන සහ ආයෝජන වියදම්. පුතේ අපි කොණ්ඩල ඉස්සරහට ඔය ලස්සනට කතා කරනවා. පරිභෝජනය වැඩි වෙන්න ආයෝජනය මොකද කරන්න වෙන්නේ?
අඩු කරන්න සිද්ධ වෙනවනේ. මගේ පඩිය ලක්ෂ නම් ලක්ෂයෙන් 75000ක් පරිභෝජනය කරොත් 25000 ඉතුරු කරන්න. නේ? කෙනෙක්ගේ පඩිය 50000 නම් 40000ක් වියදම යනවා නම් 10000යි ආයෝජනය කරන්න. එයා ආයෝජනය කරන ප්‍රමාණය අඩු වෙන්න එයාගේ අනාගතයේ ආර්ථික වර්ධනය මොකද වෙන්නේ පුතේ? අනාගතෙත් ආයෝජනය කරන එක නේ ආයි හැදෙන්නේ. එහෙනම් අනාගත ජීවන තත්ත්වෙත් හොඳ නැහැ. හැබැයි මේ වෙලාවේ ඔයා පුංචි කැපකිරීමක් කරලා ඔයා පරිභෝජනය කරන එක පොඩ්ඩක් අඩු කරලා ඔයා කන බොන අත්‍යවශ්‍ය නොවන වියදම් ටික පොඩ්ඩක් අඩු කරලා පුළුවන් තරම් මුදලක් ආයෝජනය කරලා වෙනත් ප්‍රතිලාභ වෙනත් ආදායම් මාර්ගවලට ගියොත් අවුරුද්දකින් දෙකකින් තුනකින් ඔයාගේ ජීවන තත්ත්වය උසස් කරගන්න පුළුවන්. පහසු කරගන්න පුළුවන්. ඕක තමයි ආර්ථික විද්‍යාව කියන්නේ. පැහැදිලිද? එහෙනම් මේ ආර්ථික විද්‍යාව කියන විෂය අපිට ජීවත් වෙන්න ජීවිතයේ තීන්දුව తీරන ගන්න විවිධ අවස්ථාවලදී අපිට අතිශයින් වැදගත්. තවන්න දෙන ඡන්දදායකයින්ටනේ ඔය දේශපාලඥයෝ කියන තීන්දුව తీරන ගැනනේ ඡන්දදායකයින්ට ඡන්දේ පාවිච්චි කරද්දිත් මේ විෂය ඕන වෙනවා. ඒක නම් මම පොඩි උදාහරණයක් දීලා යන්නම් වන්නකම් අදහසක් ගන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කාලේ එයාගේ මැතිවරණ ප්‍රකාශයම කියනවා රසායනික පොහොර තහනම් කරන්න ඕනේ කියලා. බැලුමට මාර සෙන්සිටිව් අපිට දැනෙන ප්‍රකාශයක් නේ අපේ රට. දැන්ටත් අපි ඇත්තටම හොඳයි රසායනික පොහොර තහනම් කරනවා නේ. අහිතකර ලෙඩ රෝග තියෙන්න පුළුවන් නේ. ප්‍රශ්න වෙන්න පුළුවන් නේ. පිළිකාකාරක වෙන්න පුළුවන්. මොහොම ප්‍රශ්න තියෙන නිසා රසායනික පොහොර ඇත්තටම තහනම් කරන එක හොඳයි. නෑ නෙමෙයි. හැබැයි එයාට ඒ කාලේ ඒ රජයට ඔය රසායනික පොහොර තහනම් කරන්න කියලා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා පුතේ. රටේ සමස්ත කෘෂිකාර්මික නිෂ්පාදනය රයිට් 50කින් 60කින් අඩු වෙනවා. ඉතින් පොහොර නැති වුනහම නිෂ්පාදනය අඩු වෙනවනේ නේ. එහෙමනම් දේශපාලඥයෙක් අපිට ඡන්දදායකයෙක් විදිහට අපි බලන්න ඕන කෙනෙක් මැතිවරණ තීන්දුවක් දෙද්දී නැත්නම් කෙනෙක්ගේ ප්‍රතිපත්තියක් අපි බලනවා නම් ඇත්තට මේවා කරන කට්ටියගේ තමයි බලන්න වෙන්නේ. ප්‍රතිපත්තිය බලන අපි බලන්න පුළුවන් ආර්ථික විද්‍යාත්මක කෝණයකින්නේ රසායනික පොහොර තහනම් කරනවා කියන්නේ පොහොර එක්ක සම්බන්ධයි කෘෂිකාර්මික භාණ්ඩ. අපේ රටේ කෘෂිකාර්මික භාණ්ඩ වල මිලට මොකද වෙන්නේ නේ? එතකොට රසායනික පොහොර තහනම් කරාම අපේ රටේ කෘෂිකාර්මික භාණ්ඩ වල මිල ගණන් වලට මොකද වෙන්නේ? සැපයුමට මොකද වෙන්නේ නේ? අපේ රටේ ගොවීන්ගේ ආදායමට මොකද වෙන්නේ? right? ඔන්න ඔය වගේ අපි ඒක සම්බන්ධ අනිත් දේවල් ගැන බලන්න අන්න බුද්ධිමත් ඡන්දදායකයෙක් විදිහට අපිට තීන්දුව తీරන ගන්නකොට ඕන වෙනවා කියලා අපි කියන්නේ. පැහැදිලිද? ඔන්න ඊට අමතරව පාසා ශිෂ්‍යයින්ට ඔයගොල්ලන්ටත් වැදගත්ලු. පොත රැකියාවක් තෝර ගන්නකොට තීන්දුව తీරන ගන්නකොට මං කියන ජීවිතේනේ අපි තීන්දුව తీරන ගන්නකොට අපිට මේ විෂය ඕන වෙනවා. නේ? කෙනෙක් රැකියාවක් තෝර ගන්නකොට නේ සාමාන්‍ය කෙනෙක් බලන්න පුළුවන් සාමාන්‍ය කෙනෙක් රස්සාවක් තෝර ගන්නකොට බලන්න පුළුවන් පුතේ රයිට් මේ රස්සාවේ පඩිය කීයද මේ රස්සාවේ කීයටද අපිට ගෙදර එන්න පුළුවන් නේ සෙනසුරාදාට නිවාඩුද ඔන්න ඔය වගේ දේ. හැබැයි ආර්ථික විද්‍යාව ඉගෙන ගත්ත දරුවෙක් රැකියාවක් තෝර ගන්නකොට බලන්න වෙන්න පුළුවන් මට මේ ජීවිත කාලෙම රස්සා කර ඉන්න බෑ. මම ව්‍යාපාරයකට යන්න ඕන. right? ව්‍යාපාරයකට යන්න මට ගැළපෙන විශේෂ ශ්‍රේණියක්ද මේක. නේ? මට මේ රැකියාවෙන් අත්දැකීම් මොනවද ගන්න පුළුවන් නේ? මම ඒ ගන්න අත්දැකීම් තුලින් මට අලුත් ව්‍යාපාරයකට යන්න පුළුවන්ද? right? ඔන්න ඔය වගේ දේවලුත් කෙනෙක් බලන්න පුළුවන්. right? අන්න ඒකයි මම කිව්වේ අපි රැකියාවක් තෝරගන්නකොටත් right මිනිස්සුන්ට රැකියාව තෝරගන්නකොටත් මේ විෂය ඕනේ වෙනවා. එහෙමනම් හැම තැනකදීම මේ උදාහරණ ටිකක් විතරයි right හැම තැනකදීම අපිට නිෂ්පාදන පරිභෝජන තීන්දුව తీරන ගන්න මේ විෂය ඕනේ වෙන්න පුළුවන් කියලා තමයි අපි කතා කරන්නේ. පැහැදිලිද? right ඔය ටික හරිනේ. දැන් ඔන්න එනවා ප්‍රශ්නයක් මොකක්ද මේ ඔය කියන විෂය ඕකට හැදින්වීමක් ඕකේ නම මොකක්ද නේ? ඇත්තට මේ විෂය නම මොකක්ද?
ආර්ථික විද්‍යාවනේ නේ. එතකොට අපි මේ විෂයේදී කතා කරන්නේ පුතේ නැත්නම් ආර්ථික විද්‍යාව කියන එකේ අදහස මොකක්ද? මේ විෂය මොකක්ද කියලා කිව්වොත් අපි යන් ආයෙත් ස්ලයිඩ් එකට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. මම නිකන් ඔයාලට අදහසක් ගන්න මේව පාඩම් කරන්න අවශ්‍ය නැහැ. එක එක ආර්ථික විද්‍යාඥයෝ මේ විෂය සම්බන්ධයෙන් කියලා තියෙන නිර්වචන පෙන්වන්න. හරිද? ආර්ථික විද්‍යාව පිළිබඳ නිර්වචන. ආර්ථික විද්‍යාවේ පියා විදියට සලකන ඇඩම් ස්මිත්. ඇඩම් ස්මිත් කියන්නේ කවුද? ආර්ථික විද්‍යාවේ පියා. right? එයා කියනවා මෙන්න මෙහෙම කතාවක්. right? ඇඩම් ස්මිත් කියනවා ආර්ථික විද්‍යාව යනු ධනය පිළිබඳ හදාරන විද්‍යාවයි. අර මං කිව්වේ මිනිස්සුන්ගේ වෙල්ත් එක ගැන, ධනය ගැන, ඇසෙට්ස් ගැන නේ? ධනය පිළිබඳ හදාරන විද්‍යාව කියලා අපේ විෂය කවුද කිව්වේ? ඇඩම් ස්මිත්. මං කිව්වා මුදල් ආයෝජනය කරන්න ඕනේ කොහොමද? ඔයාගේ ධනය බෙදී යන්නේ කොහොමද? අන්න ඒක. ඔන්න ඊට අමතරව තව කට්ටිය කියපුවා තියෙනවානේ. එතකොට එදිනෙදා ව්‍යාපාරික ජීවිතයේදී මිනිස්සු කටයුතු කරන ආකාරය අධ්‍යයනය කරන විෂය කියලා ඇල්ෆර්ඩ් මාෂල් කියලා හිටපු ආර්ථික විද්‍යාඥයෙක් කියලා තියෙනවා. right? ඇත්තනේ අපි ව්‍යාපාරික තීන්දුව తీරන ගන්නේ කොහොමද කියලා තමයි මේ විෂය කතා කරන්නේ. නේ? ලයනල් රොබින්ස් කියලා තවත් ආර්ථික විද්‍යාඥයෙක් එයා කියනවා මොකද? විකල්ප භාවිත සහිත හිග සම්පත්හා අන්න පුතේ අපිට තියෙන සම්පත් හිගයි. ඕක තමයි මේ ආර්ථික විද්‍යාව මේ විෂය ඇති වෙන්න බලපාන ප්‍රධානම ගැටලුව. අනේ අපි ගාව තියෙන සම්පත් සීමිත වීමනේ. අද දවසේ වාගේ ගෙදර අම්මට තාත්තට මොනවා හරි මූල්‍යමය ගැටලුවක් නැත්නම් ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නට හේතුව තමයි සම්පත් සීමිත. නේ? ඇතිතරම් සල්ලි තියෙනවනේ අපිට ප්‍රශ්නයක් නැහැ නේ. ඇතිතරම් සල්ලි තියෙන කෙනෙක්ට ප්‍රශ්නයක් නැහැ. හැබැයි එහෙම ඇතිතරම් සම්පත් නැති නිසා තමයි අනේ අපිට අපි ගාව තියෙන මේ සීමිත සම්පත් ටික මොන මොන දේවල් වලටද යොදවන්න ඕනේ කියලා තීරණය කරන්න සිද්ධ වෙන්නේ. පැහැදිලිද මං කියන එක? අපි ගාව සම්පත් සීමිත නිසා තමයි අපිට දෙයක් තෝරන්න, දෙයක් අපිට තීරණය කරන්න මොනවද හදන්නේ, අපි කොහොමද හදන්නේ කියන මූලික තීරණයන් ටික ගන්න සිද්ධ වෙන්නේ නේ. අපි කොහොමද හදන්නේ කියන දේ බලන්න සිද්ධ වෙන්නේ පුතේ. මොකද්ද? මිනිස්සු අතේ සම්පත් සීමිත නිසා. right? සීමිත සම්පත් තියෙනකොට අපිට සිද්ධ වෙනවා අපි ගාව තියෙන මේ සීමිත සම්පත් වලින් ඒ සීමිත සම්පත් වල තව වැඩක් තියෙනවා. මොකද්ද? විකල්ප භාවිත තියෙන. ඒ කියන්නේ මොනවද? වාට ඉඩමක් තියෙනවා කියන කොන්න ගෙදර පර්චස් 10ක ඉඩමක් තියෙනවා වැඩිපුර. ඒ ඉඩමේ විකල්ප භාවිත කොච්චර තියෙනවද? ගෙයක් හදන්න පුළුවන්. ගෙදර මිදුල විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ගොවිතැන් කරන්න පුළුවන්. නේ? වාහන නවත්තන්න ගන්න පුළුවන්. රෙන්ට් එකට දෙන්න පුළුවන් කාට හරි. වගා ව්‍යාපෘතියකට දෙන්න පුළුවන්. ඔය ඔක්කොම එකපාර කරන්න පුළුවන්ද පුතේ? නෑ. නේ? ගෙයක් හදුවොත් අනිත් ඒවා කරන්න වෙන්නේ නැහැ. වගාවකට ගත්තොත් වෙන ඒවා කරන්න වෙන්නේ නැහැ නේ. එහෙනම් මේ හිග සම්පත් වල නැත්නම් මේ සීමිත සම්පත් වල තියෙන ප්‍රශ්නේ තමයි පුතේ විකල්ප භාවිත අතුරින් අපිට තෝරන්න. ඕක තමයි අපේ ආර්ථික විද්‍යාව කියන්නේ. ආර්ථික විද්‍යාවේදී අපි කතා කරන්නේ මෙතනින් එහාට ප්‍රධාන වශයෙන් අපි ගාව තියෙන මේ සීමිත සම්පත් වලින් අපේ අර අසීමිත වුවමනා කොච්චර අපිට තියෙනවදනේ? ඇතිතරම් වුවමනා තියෙනවා. ඒ අසීමිත වුවමනා ඉටු කරගන්න යනකොට අපි ගාව තියෙන මේ සීමිත සම්පත් පාවිච්චි කරලා අපේ අසීමිත වුවමනා ඉටු කරගන්න යනකොට පුතේ මිනිස්සු හැසිරෙන්නේ කොහොමද කියලා තමයි මේ විෂයේදී අපි කතා කරන්නේ. මිනිස්සු තමන් ගාව තියෙන සීමිත සම්පත් ටික යොදාගෙන අසීමිත වුවමනා ඉටු කරගන්න කටයුතු කරනකොට එතනදී භාණ්ඩ හා සේවා යොදාගෙන තමයි අපි අපේ අසීමිත වුවමනා ඉෂ්ට කරගන්නේ නේ. මිනිස්සු තමන්ගේ අසීමිත වුවමනා ඉෂ්ට කරගන්නේ කොහොමද? භාණ්ඩ හා සේවා යොදාගෙන නේ. එහෙනම් භාණ්ඩ හා සේවා යොදාගෙන මිනිස්සු තමන්ගේ අසීමිත වුවමනා ඉෂ්ට කරගන්න යනකොට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ කොහොමද? ඒ නිපදවන ඒවා බෙදා හරින්නේ කොහොමද?
ඒවා පරිභෝජනය කරන්නේ කොහොමද වගේ දේවල් තමයි අපි මේ විෂයේදී කතා කරන්නේ. right? මේක අපි ඉස්සරහ කතා කරමු. ලස්සනට නෝට් එක ලියමු. ටියුට් එක හම්බුණා. සරලව කිව්වොත් ආර්ථික විද්‍යාව කිව්වේ අපේ අසීමිත වමනා තිබුණා. අනේ ඒ අසීමිත වමනා ඉෂ්ට කරගන්න අපි ගාව තියෙන සම්පත් සීමිතයි. ඕකනේ ප්‍රශ්නේ. වමනා සීමිත වෙලා සම්පතුත් නැත්නම් දෙනවා මරුනේ. හැබැයි වමනා සීමිත නම් ඒත් කමක් නැහැ සම්පත් වැඩි වුණාට. සීමිත වුණාට. හැබැයි අපිට තියෙන ප්‍රශ්න පුතේ වමනා සීමිත ඇති තරම් දේවල් තියෙන අපිට කරන්න. හැබැයි අනේ ඒකට සරිලන විදියට අපිට තියෙන බොහොම සීමිත සම්පත් ප්‍රමාණය. නේ? එහෙනම් මේ අසීමිත වමනා ඉෂ්ට කරගන්න සීමිත සම්පත් යොදාගෙන අපි කරන වැඩ මොනවද? භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා. ඒ හදපු දේවල් ටික බෙදා හරිනවා. එතකොට ඒවා පරිභෝජනය කරනවා. ඔන්න ඔය භාණ්ඩ හා සේවා නිෂ්පාදන බෙදා හරීම හා පරිභෝජන වැඩවලදී මිනිස්සුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන එක. ආර්ථික විද්‍යාවේදී පුතේ කරන්නේ මිනිස් හැසිරීම පිළිබඳ අධ්‍යයනය. right? මිනිස් හැසිරීම පිළිබඳ අධ්‍යයනය කරන එක තමයි අපේ විෂය ආර්ථික විද්‍යාවේදී කරන්නේ. පැහැදිලිද? right. අපි ඔය ලස්සනට කතා කරමු. මේ ටියුට් වලට හම්බ වෙනවා. ටියුට් වලදී අපි මේවා ෆිල් කරලා ඉස්සරහට අපි මේකම කතා කරගෙන යමු. හරි ලස්සන විෂයක්. මම කිව්වේ ඒකයි ජීවිතේ අපිට තීන්දුව తీරන ගන්න මේ විෂය මේ ඉගෙන ගන්න දේවල් වලට ඕනේ වෙනවා. පැහැදිලිද? right. ඇත්තටම ඔයගොල්ලෝ කොමර්ස් කරනවද කියන තීරණය කොමර්ස් වල මොනවද කරන සබ්ජෙක්ට් වා කැම්පස් යනවද කොහොමද වැඩ කරන්න කියන තීරණයත් මේ ආර්ථික විද්‍යාත්මකයි. හරිද? right. දැන් චූටි කතාවක් මම ඔයාලට මතක් කරන්න ඕන. මේ ළඟදී O level results ආවනේ. සමහර වෙලාවට ඔයාලා බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය ඒ විදිහට ඇවිල්ලා ඇති. නමුත් මේ පාර පොදුවේ විද්‍යාවේම අමාරුයි නේ. එතකොට සමහර වෙලාවට ඔයා හිතන් ඉන්න ප්‍රතිඵලය ඇවිල්ලා නැති වෙන්න පුළුවන් නේ. ඒ 6ක් 7ක් බලාපොරොත්තු වෙච්ච ළමෙට ඒ 3 4 ගෙන නැවතලා තියෙන්න පුළුවන්. B අකුරු වැඩිපුර ඇවිල්ලා තියෙන්න පුළුවන් ඒ අකුරු විදිහට. මගේ ගොඩක් ඔය ආයතන වල මේ 2020 ඔකලොන්ගේ බැජ් එකේ ළමයි වෙලා තිබුණේ නේ. සමහර ළමයි හිටියේ අතන ඒ 6යි B 3 ළමයි ඉන්නවා. අපරාධ ඒ 9ක් බලාපොරොත්තු හිටපු ළමයට B වෙනවා. නේ. ඒ එකේ ඒ දෙකේ ළමයි ඉන්නවා. නේ. ඒ 4ක් 5ක් බලාපොරොත්තු වෙච්ච ළමයට ඒ එකක් දෙකක් ඇවිල්ලා අනිත් ඒවා BC වෙලා තියෙන්න පුළුවන් නේ. ඔයා B එකක් බලාපොරොත්තු වෙන ඉතල වට C ඇවිල්ලා තියෙන්නත් පුළුවන්. right? පුතේ ඔය O level ප්‍රතිඵලය මෙතනින් එහාට කොහාටවත් ඕන වෙන්නේ නැහැ. ඔයා A level හරියට කරගත්තොත්. ඔයා A level හරියට කරගත්තේ නැත්නම් ඔය රිසර්ච් එක වාට ඕන වෙනවා. ඔයා A level පොඩ්ඩක් S3ක් නම් දාන්න C3ක් නම් දාන්න. එතකොට ඔයාට O level කොහමද රිසර්ච්? මැත්ස් වලට මොනවද? ඉංග්‍රීසි වලට මොනවද කියලා බලන්න. හැබැයි A level වලට A3ක් දාලා නැත්නම් හොඳ ප්‍රතිඵලයක් අරගෙන ඔයා විශ්වවිද්‍යාලයකට ගියොත් ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලයකට ගියොත් එතන ඉංග්‍රීසි මාධ්‍යයෙන් උපාධියක් ගත්තොත් එතනින් පස්සේ ඔයාට O level ඉංග්‍රීසි වලට මොකද්ද තියෙන්නේ? ඔයාට මැත්ස් වලට මොනවද තියෙන්නේ කියලා කවුරුත් අහන්නේ නැහැ. O level රිසර්ච් A අකුරු කීයද B අකුරු කීයද කියලා කවුරුත් බලන්නේ නැහැ. right? ඔය O level ප්‍රතිඵලය ප්‍රශ්නයක් වුණොත් වෙන්නේ ඔයාට A level වලට ඔයා හොඳ ප්‍රතිඵලයක් ගත්තේ නැත්නම් විතරයි. එතකොට ඔයාගේ ඉන්ටර්වයුව වලදී බලනවා after A level job එකකට යද්දි බලනවා ඔයාට O level වත් තියෙනවද? O level වල මොකද තත්ත්වය? අන්න එහෙම. අනිත් දේ තමයි මෙන්න මෙහෙම ප්‍රශ්නකුත් මේ දවස්වල වුණානේ නේ. සමහර වෙලාවට එහෙම නැතිව ඇති. නමුත් බහුතරයක් ගෙවල් වල වෙන්න පුළුවන් දේ තමයි ඇත්තටම ආපු O level results එක මේ වෙද්දි වගේ අම්මාට කියාගන්න පොඩ්ඩක් මදි වගේ වෙන්න පුළුවන් නේ. අම්මලට පොඩ්ඩක් දුක හිතිලා තියෙන්න පුළුවන් නේ. අම්මලා මේ වෙද්දි ඔයගොල්ලොත් එක තරහ වෙලා වෙන්න පුළුවන් ඉන්නේ. පොඩි අවුලක් තියෙන. දැන් පොඩ්ඩක් හිත හදාගෙන ඉන්න පුළුවන්. පොදුවේ ගත්තාම සමහර ළමයින්ගේ අම්මලට ඒ මිනිස්සු ඇත්තටම අසරණ වෙනවනේ. ඒ කියන්නේ ඔයත් එක්ක එක පන්ති අර එක වසරේදී 5 වසරේදී 6 වසරේදී නේ ඔයත් එක්ක O level පන්ති වල ගිය සමහර යාළුවෝ සමහර වෙලාවට පුතේ ඔයාට වඩා හොඳ ප්‍රතිඵලයක් අරන් තියෙන්න පුළුවන් නේ. එතකොට අම්මට ඇත්තටම තාත්තට ඇත්තටම පොඩ්ඩක් දුකක් හිතෙන්න පුළුවන්. අනේ මගේ එකා වෙනුවෙනුත් මම ඒ වගේම මහන්සි වුණා නේ. මගේ එකාවත් මම ඒ වගේම බස් පන්ති එක්කන් ගිහලා පන්ති ගාව කට්ට කාලා මහන්සි වෙලා කැපකිරීම කළ පුළුවන් තරම් වියදම් කළ දුක් විඳා. හැබැයි අපේ පුතාගේ ප්‍රතිඵල චුට්ටක් අඩු නේ. එතකොට එයාලට මේ දවස්වලනේ දන්නේ නැති නෑදෑයොත් කෝල් කරනවානේ.
යාළුවෝ කෝල් කරනවා නෑදෑයෝ කෝල් දුවගේ ප්‍රතිඵල කොහොමද? පුතාගේ ප්‍රතිඵල කොහොමද? මේ පාර O level නේ මොකෝ තත්ත්වය කියලා අහන්නේ ඕනේ තරම්. එතකොට එයාලා වුණත් සමහර වෙලාවට චුට්ටක් අසරණ වෙලා තියෙන්න පුළුවන්. ඔයාලා වුණත් සමහරවිට බොරු රිසල්ට්ස් කියන දරුවෝ පවා ඉන්නවනේ. කට්ටියට නෑ මට මෙච්චරයි. මෙහෙමනේ කියලා මොකක් හරි කියලා දානවා මිසක් ඇත්ත ප්‍රතිඵලය සමහරවිට කියා ගන්නත් අමාරු වෙන්න නේ. අවුලක් නෑ පුතේ. රයිට්. කොමර්ස් කරන ළමයි බහුතරයක් ඒ 9 ගත්ත ළමයි නෙමෙයි. ගොඩාක් කොමර්ස් කරන්නේ සාමාන්‍ය මට්ටමේ මැද ළමයි ඒ 9 ගත්ත ළමයි නුත් කරනවා. නොකරනව නෙමෙයි. හැබැයි ඔයාට මෙතන තියෙන අලුත් ගමන. රයිට්. ඔයාගේ O level ප්‍රතිඵලයේදී ඔයා දෙයක් ඉගෙන ගත්තනේ දැන්. අපිට හිතෙන්න පුළුවන් මේ වගේ මීටත් වඩා අම්මා තාත්තා අසරණ වෙයි. ඔයා අසරණ වෙයි A level ප්‍රතිඵලය හරි නැත්තම්. නේ? A level වලින් පස්සේ ඔයා හිතන්න සිද්ධ වෙනවා මම මෙතනින් එහාට ජීවිතේ මොකද කරන්නේ? අනේ මං කොහෙන්ද රස්සාවක් හොයාගන්නේ? මං මගේ හීන වලට කොහොමද යන්නේ කියන එක ඔයා හිර වෙනවා A level වලට S3ක් නම්. A level වලට C3ක් නම් එනවා එන්න එතනදී පොඩ්ඩක් හිර වෙනවා නේ. එහෙමනම් ඔයා මේ වෙලාවේ හොඳට පටන් ගන්න. right? ඇත්තටම O level රිසර්ච් වැඩක් නැහැ A level වලට. right? මගේ වුණත් ලොකු O level රිසර්ච් එකක් තිබ්බේ නැහැ. සමනය 3 B4 වගේ රිසර්ච් එකක් තිබ්බේ. O level රිසර්ච් වැඩක් නැහැ A level වලට. O level රිසර්ච් වැඩක් නැහැ කැම්පස් යන්න. right? ඔයා දැන් පටන් ගන්න. right? දැන් ඉඳලා පිළිවෙලකට හරියට වැඩ ටික කරගෙන යනවා නම් ඉකෝන් වලට එකක් දානවා නම් accounting වලට BS වලට එකක් දානවා නම් ඔයාට කොහොමත් කැම්පස් යන්න පුළුවන්. ඔයාට කැම්පස් යනවා නම් හරියට පිළිවෙලකට වැඩ ටික කරලා ඔයාගේ අනාගතේ ඔයා හදා ගන්නවා නම් අර O level රිසර්ච් එක ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. O level වලට එක අකුරක්වත් නැති වුණා. O level වලට පාස් විතරක් වුණා. මැත්ස් වලට S තිබුණා. කොමර්ස් වලට S තිබුණා. ප්‍රශ්නයක් නැහැ. A level කොමර්ස් වලින් කැම්පස් යන්න පුළුවන්. හැබැයි පුළුවන් වෙන්නේ අද ඉඳලා වැඩ පටන් ගන්න. හැබැයි පුළුවන් වෙන්නේ දැන් ඉඳලා පිළිවෙලකට හරියට වැඩ ටික කරගෙන ගියොත්. එහෙම නැත්නම් බෑ. right? ඔයා දන්නවනේ ඕලෙවල් කාලේ ඔයා කරපු වැඩදිනේ. අන්තිම කාලේ වැඩ කරන්නේ නැති මුල් කාලේ ලොකුවට වැඩ කරේ නෑ. මෙහෙමයි කියලා ඔයාට දැන් දලා අවබෝධයට අපරාධ මට මීට වඩා දෙයක් කරගන්න තිබුණා මේ වැඩ ටික කරා නම්. ඒ වැරදි ටික පුතේ ඔයා ආයි පාරක් A level වල කරොත් එතනත් වෙන්නේ ඔයා අසරණ වෙන එක. ඔයාගේ දෙමව්පිය අසරණ වෙන එක. ඔයාගේ අනාගතය ගැන ප්‍රශ්නයක් වෙන එක. ලොකු මුදලක් වියදම් කරන සමහරවල් ප්‍රයිවට් කෝස් කරන්න බෑ, ඩිග්‍රී කරන්න බෑ, වෙන රටවල් වලට යන්න වියදම් කරන්න බෑ. ප්‍රශ්න ගොඩක් එනවා. ඔයා හරියට A level කරගත්තේ නැත්නම්. හැබැයි ලංකාවේ නේ ඔයා වෙනුවෙන් විශ්වවිද්‍යාල විශාල ප්‍රමාණයක් ලංකාව පුරා තියෙන නේ. ඔයාට හොඳ ප්‍රතිඵලයක් අරගෙන කොමර්ස් වලින් සාමාන්‍ය ලංකාවේ ඔය මම කොළඹ ළමයින්ට නම් කියන කොළඹින් 1000න් උඩ එන්න 600න් 700න් උඩ આવොත් කැම්පස් යන කොහොමද ලේසියෙන් පුළුවන්. තමන් ඉන්න දිස්ත්‍රික් යන එක වෙනස් වෙනවා. නමුත් ඉච්චර ලොකුට හිතන්න එපා. ඒ අකුරු තුනකට වැඩ කරා. ඒක තමයි වැදගත්ම දේ. right? හැම විෂයකටම මේ අකුරක් ගන්න. ඉකෝන් වලට නම් පුතේ බොහොම ලේසියෙන් පහසුවෙන් ලස්සනට ඒ අකුරක් ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. පිළිවෙලට වැඩ ටික කරන් ගියාම නිකම්ම නිදි මරාගෙන දරලන්න දෙයක් නැහැ. ඉස්සර අපි වැඩ කරනවා නිදි මරන්න වෙනවා. මාත් මේ දවස්වල නිදි මරනවා මගේ 2026 ළමයි එක්ක නේ. මාත් මේ දවස්වල දවසකට පැය 10 12 වැඩ කරනවා 26 ළමයි එක්ක මේ උත්තම මාස සමහරකින් ලියන ළමයි එක්ක. ඕගොල්ලෝගේ ඒ කාලෙට මම ඔයාලත් එක්ක ඒ විදිහට මහන්සි වෙනවා. right? ඔයාලට මාස 4ක් 5ක් අයත් තිස්සේ ඔයගොල්ලොත් එක්ක මම මේ වැඩේ කරලා දෙන්නම්. ඒ ගැන බය වෙන්න එපා. right? ඔයාලට වෙන වෙනම බලලා ඔයගොල්ලෝගේ වෙන වෙනම අඩුපාඩු බලලා ඔයගොල්ලෝ විභාගේ කොට දාලා දෙන බක්කින් මට ගන්න පුළුවන්. මාත් එක්ක වැඩ කරන්නයි උනන්දුවෙන් ඉන්නයි. හැබැයි මම මේ කිව්වේ O level ප්‍රතිඵලයක් එක්ක ඔයාට ඔයා ගැන හිතන්න. ඔයාට ඔයත් එක්ක කතා කරන්න අවස්ථාවක් ලැබිලා. මගේ රිසල්ට් එකත් එක්ක ඔයාට හිතෙන්න පුළුවන්. පොඩි අවුලකින් ඔයා හිතෙන්න ඉන්න පුළුවන්. මම හිතපුම රිසල්ට් එක නෙමෙයි ඊට වඩා චුට්ටක් අඩුයි. අපරාධ තව මට කරගන්න තිබුණා. අන්න එහෙම හිතෙන ඔයාට දැන් O level ගැන හිතන්න නෙමෙයි පුතේ. දැන් ඔයා අලුත් ගමනක් පටන් අරගෙන තියෙනවා. ඉස්කෝලේ පළවෙනි වාර විභාගෙම්ම වෙනිය හොඳ වෙනියෙක්ගෙන් පටන් අරගෙන. right? හොඳ රිසල්ට්ස් එකකින් පටන් අරගෙන පන්තියේ පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය පස්වෙනිය අතරට ඇවිල්ලා හොඳ ඉස්කෝලේ එකන. right? ඒ පිළිවෙලට ලස්සනට වැඩ ටික කරගෙන යනවා නම් ඉකෝන් වලට ඒකක් දානවා නම් ලකුණු 75ක් 80ක් 85ක් දානවා නම් ඊටත් වඩා ගන්න පුළුවන් ඉකෝන් වලට නම් 90 ගණන් ගන්න ලබයි ඕන තරම් ඉන්නවා. ඒ
රිසල්ට්ස් වලින්ම කැම්පස් යන්න පුළුවන් නේ. එහෙනම් මම accounting ටික BS ටික අල්ලගෙන පිළිවෙලකට වැඩ ටික කරන් යනවා නම් පුතේ ඔයාලට පහසුවෙන් ලේසියෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. right? හරි. ඔක තමයි කතාව. මම හැමදාම බණ කියන්න යන්නේ නැහැ. අද මම පොඩ්ඩක් වැඩිපුර කතා කරේ මේ විෂය ගැන ඔයාලට දාලා අවබෝධයක් ගන්න ඕන නිසා. නමුත් ලබන සතිය ඉඳලා අපිට මේම කියව ඉන්න දෙයක් නැහැ. අපි දැන් මේ වෙද්දි වාගේ වයසේ සමහර ළමයි මාස එකමාරක් දෙකක් තුනක් ඉකෝන් ඉගෙන ගන්න පටන් අරගෙන නේ. සමහර තියරි පන්ති කලින් පටන් ගත්තා. මමත් පටන් ගත්ත ආයතනවල ඔන්ලයින් පටන් ගත්තේ නැහැ. ඒ නිසා ඔයා දැන් චුට්ටක් පස්සෙන් ඒ පස්ස අපි ඉක්මනට අල්ල ගන්න ඕනේ. අපි පොඩක් ස්පීඩ් කරගන්න ඕනේ. ඒ නිසා අපි ටියුට් ටික අරගෙන ලබන සතියේම පන්ති වැඩ පටන් ගමු. එතකොට මේ අපි අනිත් දේවල් කතා කර ඉන්න නෙමෙයි විෂය ඇතුලේ ලස්සන කතා කරගෙන තේරෙන දේවල් මනසට පැහැදිලි කරලා දෙන්න. මාත් එක්ක කතා කරලා තේරෙන දේවල් අහලා ලස්සනට ෂෝට් නෝට් ගන්න. පිළිවෙලකට ලස්සනට වැඩ ටික කරගෙන යමු. එතකොට හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. right. පුතේ මම අදට නවත්තනවා. මම අද පොඩි දැනුවත් කිරීමට වගේ තමයි මේ දෙක කරේ. ක්ලාස් ෆී එක වෙන්නේ රුපියල් 2500ක් විතරයි. ඔයාලගේ ටියුට්ස් ටික, ඔයාලගේ නෝට්ස් ටික, පේපර්ස් ටික ඔයාලට ගෙදරට එවනවා. පුළුවන් නම් ක්ලාස් ෆී එක මේ සතියේ පේ කරලා ස්ලිප් එකේ වන්න අපේ WhatsApp නම්බර් එකට. එතකොට ඔයාලගේ ඇඩ්‍රස් එකත් එක්ක එතකොට ඔයාලට ටියුට් සෙට් එකේ වන්න පුළුවන්. එතකොට අපිට ලබන සතුටා වෙද්දී අපිට ටියුට් එකත් එක්කම වැඩ ටික පටන් ගන්න පුළුවන්. ඒ නිසා දවස් 2-3ක් ඇතුළත පුළුවන් නම් පන්ති ගාස්තු ගෙවලා ඒ ගැන දැනුවත් කරන්න. තව යාළුවෝ ඉන්නවා නම් සම්බන්ධ කරගන්න. ගොඩාක් යාළුවෝ නෙමෙයි. බොහොම සීමිත ප්‍රමාණයක් පන්තියකට ළමයි 8-10ක් වගේ බොහොම සීමිත ප්‍රමාණයකින් අපි නවතිනවා. ඊට වඩා එන දරුවෝ ටික තව කණ්ඩායමකට තමයි අපි අතුලත් කරන්නේ. right? වැදගත්ම දේ තමයි මාත් එක්ක කතා කරලා ඉන්න ඕන. අර සාම්ප්‍රදායික ළමයි 500,000 ඉන්න ඔන්ලයින් පන්ති එකයි මගේ වෙනසක් නැති වුණොත් තේරුමක් නැහැ. right? මේක වැදගත්ම දේවා කැමරා එකෝන් කරලා ඉන්න වෙයි, ඔයාලට වැඩ කරන්න වෙයි, ඔයාලට තේරෙන දේවල් අහන්න වෙයි, ප්‍රශ්න කරන්න වෙයි, පේපර්ස් කරන්න වෙයි. ඒ වැඩ ටික right? ඔයාලට ඉන්ඩිවිජුවලි සර් කෙනෙක් වාගේ ගෙදරට එන ප්‍රයෝජනය ඔයා මගෙන් ගන්න. එතකොට තමයි ඔයාලට හොඳ ප්‍රතිඵලයකට යන්න. right? එහෙනම් පුතේ මම අද නවත්තනවා. පන්තිය ගැන කට්ටිය දැනුවත් කරලා තව යාළුවෝ වෙනවා නම් සම්බන්ධ කරගෙන අපි මේ වැඩේ කරගෙන යමු. right? මේක පුංචි කණ්ඩායම් පන්තියක්. හැබැයි මේ කණ්ඩායමේ හැම දරුවෙක්ම වගේ ලංකාවේ කොහේ හරි විශ්වවිද්‍යාලයක right උපාධියක් ගන්න පුළුවන්. right? විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන හොඳ ප්‍රතිඵලයකට යන කණ්ඩායමක් වෙන්න ඕනේ. ඒකයි මගේ මහන්සිය. ඒකටයි මම මේ උනන්දු වෙන්නේ. මම වෙනම බලනවා. කැම්පස් යනවා කියන එක අමාරු දෙයක් නෙමෙයි. ලේසියෙන්ම කැම්පස් යන්න පුළුවන්. දැන් මේ ඉඳලා පිළිවෙලකට හරියට වැඩ කරොත් O level වලට තියෙන A අකුරු ගානවත් B අකුරු ගානවත් W නැත්නම් S අකුරු ගානවත් වල වැදගත් වෙන්නේ නැහැ. A level වල මොකක්ද ඔයා ගන්න ප්‍රතිඵලය කියන එක. right? දැන් මෙතන වැඩ කරන්න මහන්සි වෙනවා. අම්මා තාත්තගේ හීන මෙඩුවෙන් වාගේ හීන මෙඩුවෙන් නේ ජීවිතේ ලස්සන හීනයක් හදාගෙන හීන පස්සේ යන්න අපි උදව් කරන්න අපි මහන්සි වෙලා මේ වැඩේ කරගෙන යමු. right? පුතේ එහෙනම් මම අදට නවත්තනවා. වට්ටික් කරගෙන යන පිළිවෙලට පුළුවන් නම් ක්ලාස් ගෙවලා ස්ලිප් එක දාන්න. මම ක්ලාස් එකේ ඩීටේල් ටික ගෲප් එකට දාන්න. ටියුට් එක හම්බුනාම අපි ලබන සතියේ ලස්සනට වැඩේ කරගෙන යමු. right? හරි. එහෙනම් good night.